ඔව් මල්ලියා. ඒයි! වේද? ආන්න. පැණි තියෙනවා උතුරන්ද ගොඩක් අය දන්නේ ලංකාව බැටල් පස් තියෙනවා පැන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ජීවිතේ වලට තර්ජන තියෙනවා. සමහරවල් අලි මිනිස්සුන්ට අපේ කම්කරුවන්ට ගහපු අවස්ථා තියෙනවා. දැන් අය ගහපු පාරවල් ලැබුණා සීලවතී යද නැහැ. කියලා තිබුණේ මාත් වෙලා ඉඳ ආපහු නැවත ගත්තා. යන පේලා. සුපි කට්ටම නෑ. අලිය ගෝණෙන් බඩාට ගෑවිද හරියක්. වන්නන්නේ තනි අලියනේ. ඔව් තනියම. කොහෙද දාන්නේ? මං නේද? රැක පයින්නවා අංකල්. නම ඔව් ඒක දැන් නෑ. දැඩි කාලේ අලියෙක් නේ. ඔලියන්නේ මට පොඩි බඩුවක් නෙවෙයි මට. මේ ෆස්ට් ටයිම් කන්නේ මේ පාට. එයා කොන්න මම තිබ්බ මට පුකයාගේ පුකේ නන. මෙහෙම තිබ්බ මම සමහර. සාමාන්‍ය කියන්නේ මූන් දානවා කියන්නේ. මේ සද්දෙන්නේ නැහැ නේ. ඒ තරම්ම අනේක නැති වෙන්නේ. දැන් හොඳටම හොඳයි මම. ඔක්කොම කැවෙද්ද නැහැ. ඔච්චි මේ කෙසල් එකේ රසක් තියෙනවානේ මම දන්නවනේ ඒක තමයි එන්නේ. මේක ඒක ස්වෙට් එකක් නෙමෙයි ත්‍රීසම් එකක් බා. ගාන්න බලන්න වෙන්නේ හැටි. කොල්ලෝ ටිකකට පට්ට සැපක් අරගෙන යන්න පුළුවන් තැනක්. මේක තමයි සුපිරිම කර්ඩ් එක. මාරම රසයි. අපි අර බෝල්ඩ් එක ගන්න ගිහින් දකින්න උඩ නිකුල් මුට්ට මම වෙනවා. අපි දැන් ඒකට ගන්න. අපි අද ඉන්නේ පොළොන්නරුවේ. පොළොන්නරුවේ කියන්නේ ඉතින් දන්නවනේ ඉතින් ගොඩක් රස්නේ පැත්තක්. අනිවාර්යෙන් පොළොන්නරුවේ එනවා නම් පැණි කොමුඩු කෑල්ලක් කාලා තමයි ඇවිදින්න ඕනේ. ඉතින් කොහමද? හොඳයි ගමල්ලන් මේ කඩේ ලස්සනයිනේ. Thank you. ඈතින් එනකොට පේනවා වගේ කඩේ. thank you ඉතින් අපි ගෙඩියක් අරන් ගියාම ගෙදර ගියාම මේ පාට නෑනේ. අපිට කියන්නකො හොඳ ගෙඩියක් තෝරගන්න විදිය. ගෙඩිය තෝරනකොට සාමාන්‍යයෙන් මෙහෙම මේ බිම තිබ්බ පැත්ත මේ හොඳ කහ පාට තියෙනවනම් මේ වගේ හොඳට කහ පාට වෙලා තියෙනවා නම් ඉදිලා තියෙනවා. ආයේ මේ ඉරි ඈත් වෙලා තියෙන්න ඕනේ මේක එකට. මේ වගේ හොඳට ඈතින් ඉරි තියෙනවා නම් හොඳට ඉදිලා තියෙනවා. මේ නැට්ට හීනී වගේ තේරෙනවා නම් ඒ ගෙඩි හොඳයි. එහෙම තමයි මේ ක්වොලිටි දෙක ඒව තමයි බලන්න ඕනේ නේ. බලලා තමයි ගන්න ඕනේ. එතකොට හොඳට ඉදිලා තියෙනවා. අපි නෑ ඉතින් දැන් අවුරුදු 10ක් 12ක් විතර විකුණනවා. මේවා ඉතින් හොඳට තෝරලා දෙන කෙනාට පුළුවන් තරම් හොඳ ගෙඩියක් හොඳ ගෙඩියක් තමයි දෙන්න ඕනේ නේද? එතකොට මේ මනුස්ස ආපහු එන්නේ. ආපහු එන්නේ. ඒක තමයි. පුතා කපන්නකො හොඳ ලස්සනම පාට ගෙඩියක්. මේක කපලා දෙන්න. රයිට්. අම්මා ඉතින් මේ වෙලාවට ඉතින් පැණි කොමුඩු කෑල්ලක් කියන්නේ ඉතින් හරි ලස්සනට කැපුවා ඒක. අන්න බලන්න. මෙන්න බඩු. දැක්කා නේද පැණි කොමුඩු ගෙඩියක් තෝරගන්න හැටි. රසයි නේද අංකල්? මාරම රසයි. උප්පිරිම රස දෙනවා. මුතා මේ වර්ග දෙකක් තියෙනවා ඔයගොල්ලෝගේ නේ? කහ පාටයි කොමඩු වර්ග මෙතන තියෙනවා 3ක් දැනට. කොමඩු වර්ග තියෙනවා 10ක් 12ක්. රස වැඩිම කෝකද? රස වැඩිම එක තමයි ඔය කොමඩු එක හොඳ රසයි. මං කන එක. ඔව්. මේ කහ පාටෙකුත් තියෙනවනේ. කහ පාටෙකුත් තියෙනවා. කහ පාටෙකුත් අංකල් දෙන්නම් ඕනනම්. කපන්න ඕක බලන්න කප. මේ හොඳටම හොඳයි මට. මම මේ ෆස්ට් ටයිම් කන්නේ මේ පාට. කාලම කියන්නේ රස කොහොමද? බලමු මේකත් කොහමද කාලා. අරක තමයි රතු එක නේ. රතු එකෙන් ඒක රසයි. කහ එකෙන් ඕක හොඳයි. කහ එක මේ හොඳයි. මම නවින් තුසිත සංජීව දැන් දැනට අවුරුදු 15කට කිට්ටුව මම මේ රස්සාව කරගෙන යනවා.
ඉන්නේ ගල් විහාර පාක් එකේ පොළොන්නරුව තමයි ඉතින් අපේ ගම. ඒ තමයි මම මේ බිස්නස් එක කරගෙන යන්නේ. තෝග වෙලදාම කරනවා, සිල්ලර වෙලදාම කරනවා. ඕන කෙනෙකුට කොමඩු එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මයින් ගන්නත් පුළුවන්. 077යි 040යි 80යි 90 මගේ කන්ටැක්ට් එක. කතා කරලා ඕන කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. මට ඕන ප්‍රමාණයක් එහෙම දෙන්නත් පුළුවන්. Halo Buta. Halo Kamal Uncle. කොහොමද? මෙයා මාර අයියා. මෙයා මනම් පිටේ දෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් මෙතන පුතා මේ වාගේ මේ ඔව් ගැමිගෙදර මනම් පිටියේ. හරි හරි. මේක තියෙන්නේ මේ පොළොන්නරුව මේක මේ පොළොන්නරුවේ ඉඳලා කමල් අංකල් කිලෝමීටර් 12කින් තියෙන්නේ. මනම් පිටි පාලම පහුවෙලාවත් වෙනවා එකම මේ කිලෝමීටර් 12කින් මෙතන තියෙන්නේ මනම් පිටියේ. මනංගි තවම පහු වෙනවා. තවම පහු වෙනවත් එක මඩගල පන්තිර කලින්. රයිට් හරි මම පැත්තේ. දිබුලාගලට පාසකුඩාවට කට්ටිය ලස්සනයි. නම ලස්සනයි. ගැමිගෙදර කෑම ලෑස්ති නියමයි ඈ. යම් බන්න ඇතුළේ. යම් වැව්මාලුත් එක බට්ටියක් ගන්නවා. යම් බලන්න. මේ ඉතින් අනිවාර්යෙන් පොළොන්නරුව කියන්නේ මම ආසමති වැව්මාලු මනම් පිටියේ ඉස්සෝ. ආය මනම් පිටියේ ඉස්සෝ. ලස්සන බුෆේ එකක් තියෙනවා නේ. මේ ඔක්කොම දරලිපේ යන්නේ නේ. ඔක්කොම දරලිපේ කමල් අංකල්. පොලොස් කරියක් තියෙනවා. ඔයගේ ෆ්ලේවර් මුරුංග අඹ පරිප්පු ගොටුකොළ චිකන් තියෙනවා වැව්මාලු මෝදුමාලු ඇඹුල් තියෙනවා. මොනවද නැත්තේ නේ? කමලංකල් යන බට්ටියක් කාලා පටන් ගමු වැඩි. අර ගම දුන් දාන බත් එකක්. දුන් දාන රස්සේ පිට බට්ටියක් තියෙනවා. අපි කමු වැව්මාලු කෑල්ලක් දාගන්න. ලස්සන එක. මේ පුතා මොනවද ගොටුකොළ? ගොටුකොළ. අපේ ජාතික ආහාරේ අඹ කෑල්ලකුත් දාගමු නේ. පොලොස් එක ඉතින් අනිවාර්යෙන්ම කන්නයි පෑ. රසය හිතා ගන්න පුළුවන් ඉතින් දරලිපේන්නේ. දරලිපේ. ආයි මොනවාද? අංකල් එන කන්න ඉඳ ගන්නකෝ. රයිට්. මාර ලස්සනද? පොළොන්නරුව එනවා නම් අනිවාර්යෙන් ඉතින් වැව් මාළු ටිකක් නම් කාලෙම යන්න ඕන. කමල් අංකල් ඔයාලට පොඩි බියකුත් තියෙනවා. කමල් අංකල් මනම් පිටියේ වැව් ඉස්සෝ නියම. ආර හොඳ වැව් මාළු එක ෆ්‍රයි කරලා තියෙනවා. බීෆ් එකකුත් තියෙනවා. ඔයා කැමතිම දේවල් තියෙන ඔක්කොම මාරම ලස්සනයි. නියමම සර්ප්‍රයිස් එකක්. මේ වෙලාවේ කූල් බියර් එකක් කියන්න පුතා. අනිවාර්යෙන්. හරි අම්මෝ. පුතා ඔයාලා දැන් කොච්චර කාලෙද මේක පටන් අරන්? මම කමල් අංකල් 2016 පටන් ගත්තා. ඒ ලොල්ලිවරලා පටන් ගත්තේ අම්මයි මායි. ඊට පස්සේ අම්මා දැන් මීට අවුරුදු 2කට විතර කලින් නැති වුණා. තාත්තයි අම්මයි මේ තාත්තයි දැන් වයිෆුයි කට්ටිය මේක දැන් මේක කරලා කරන් යනවා. හරි. කැමරා එක නම් මාරයි. ඒ දරලිප තමයි තියාගන්න පුතා. දරලිපේ. දැන් මිනිස්සු හරි ආසයිනේ ගැමිගෙදරනේ මගේ කන්සෙප්ට් එකත් ගැමිගෙදර එක කමල් අංකල් ඉතින් අර සමහර වෙලාවට දුම එනවා ඒත් කවුලක් නැහැ මිනිස්සු ආසාවෙන් කාලා මාළු හම් කමල් මාළු මේ මාළුව මොකක්ද පුරා? මේ කොරලි මේක මේ සීසන් කරන්න තියෙන පොඩි වෙලාවක්. සීසන් කරලා පොඩ්ඩක් තිබ්බා. පොඩ්ඩක් තියන්න ඕනේ. ඒක නම් අරම රසයි. එන්නේ. පට්ටම රසයි මාළුවා නම් දෙහි බින්දුවක් කටනම තමයි ඒකේ නියම ටේස්ට් එක එන්නේ. ඒකයි අම්බිස් කරලයි තක්කාලි කෑල්ලයි කියන්නේ මාළු. ආයි බීලුණු කෑල්ල. බියර් එක. බියර් එකයි. මාළු. මේ අපිට කියන්න පුතා ඔයාගේ YouTube channel එකක් තියෙනවනේ. තියෙනවා කමල් අංකල් මේ මායි වයිෆුයි මේ පොඩි channel එකක් කරනවා. මේ ඔය කෑම උයන එකයි ඔය වගේ අර කමල් අංකල්ගේ type එක වගේ නිකන් try කරනවා. හරි. නම මොකද පුතා channel එක? Wild Village Kitchen. Wild Village Kitchen. තාම මූලික අධීරේ මුංච channel එකක්. ඉස්සරහ ඉතින් ලස්සන වට්ටියක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. බීෆ් කෑල්ලකුත් කමුනේ. බීෆ් කෑල්ලකුත් කන්න. මං අදින් මේ ඔක්කොම අහදන්නේ. එනම් පුතා බොහොම ස්තුතියි මාව සර්ප්‍රයිස් කරා වට්ටම රහයි කෑම ටික. thank you කමල් අංකල් ආපු එකම වටිනවා ඒක තමයි වටින්නේ. එන දුව අපි යනවා. නේ බොහොම ස්තුතියි. එන පුතා අපි ගියා. bye uncle. bye.
අදත් ආව මං වාගෙන් මේ කර්ඩ් එකක් කාලා යන්න. මා රසයිනේ ඉතින් මම දැන් ලංකාවේ රසම කර්ඩ් එක ඔයගොල්ලෝගෙන. කමුද එකක් උදේම. කොහමද බට්ට ගොඩක් ඇවිල්ලා. ඉස්කෝලේ නේද මේ දවසේ? නෑ. කොයිද ආවේ? හරි. මොනද කන්න ආවේ? නියම. පැණි දාලා දෙනවනේ. නියම. අපිට ඒකෙන්නේ. Kaya කොනද මිස්? කීයද? නියම. පාටස්. තාත්තා. අම්මස්. ඉන්නේ ගහලා. පැණි දිනව උතුරන්ද? නේ. මාරම. රසයක් තියෙන්නේ. නියම. අනේ මට යද්ද මට එකක් තියෙනවා. මේකේ පොඩි එකක් තියෙනවද? මේකේ පොඩි එකක් තියෙනවා. අද ඉවරයි. අද චා මේ ඔක්කොම නිෂ්පාදන ඔයගොල්ලෝගේ. අපේ ෆාම් එකේ. අපේ ෆාම් එකේ කියන්නේ NRGB production. අපේ ෆාම් එකේ හදනවා කර්ඩ් එක. ඔව්. අපෙන් කර්ඩ් යවනවා. එහෙන් යෝගට් අනිත් බඩු අපිට එනවා. හරි. ගොඩක් තියෙනවා ඔයගොල්ලෝගේ නිෂ්පාදන නේද? ඔව් ගොඩක් තියෙනවා. එළු කිරි එක තියෙනවා, ෆ්‍රෙෂ් මිල්ක් එක තියෙනවා. කිරි टॉफी එක තියෙනවා. M3 යෝගට් එක තියෙනවා. එළුකිරි එක නැද්ද අද? එළුකිරි යෝගට් එක. අයියෝ ඒකේ ඩිමාන්ඩ් එක වැඩි. ගේනවා අපි සතියට 100ක් 200ක් වගේ දෙනවා. ඒ වෙලෙම දවසයි දෙකයි තියෙන කස්ටමර්ස්ලා. ඒකේ අමුතුම රසයක් තියෙනවා. ඊට ගොඩක් ගුණයි ඒ යෝගට් එක. ඒක තමයි නේ. ඉල්ලුම වැඩි. ඒකම වැඩි. තව ටිකක් වැඩි කරගන්න පුළුවන් නම් හොඳයි ප්‍රොඩක්ෂන් නේද? ඔව්. නියමයි අයියා. දැන් යාළුවෙක් එනවා මග. මාව එක්ක යන්න. එයාත් එක්ක යනවා මේ ෆාම් එක ඇතුළට. ගිහලා අපි බලමු මේ කර්ඩ් හදන හැටි. කමල්ලන් වගේ මාවනේ මම්මි වායනකම් කර්ඩ් එකක් යවනේ. කර්ඩ් එකක් අකයි. ඒක ඉතින් කොහොමත් රහයිනේ නේ අංකල්. දැන් වැඩේ කියන්නේ අපේ දැන් අලුතෙන්ම ප්‍රොඩක්ට් එකක් ගෑල්ලා තියෙන බැටළු මස්. ඔව් කලුකුණුත් තියෙනවා. ඒ වුණා බැටළු මස් තමයි දැන් මේ යන්නේ. ඔව් ලංකාවේ අඩුයිනේ අංකල් එහෙම අහලත් මේ අතර යන ගහමු බැටළු මස් කරි. හරියක් නේ. නියමයි. කිලෝ 2-3ක් අරන් ගිහිල්ලා රයිට් ගේම දෙමු. ගොඩක් අය දන්නේ නැහැ ලංකාවේ බැටළු මස් තියෙනවා ඔව් කියලා. ගොඩක් ඔය ඩුබායි ඒ පැත්තේ අබු ඩාබි ඔහේ තමයි තියෙන්නේ. කොහෙද මේ බැටළු හදන්නේ කොහෙද? මේ සිරිංගපාත ෆාම් එක හදනවා. ආයි මාබේරිත් තැන නේ? මාබේරිත් තැන ඔව් හදනවා. ඒ වගේ ෆාම් කිහිපයක හදනවා. 1850 ග්‍රෑම් 500ක්. හරියක් ගහමු නේ අංකල්. නෑ ලංකාවේ මේ බැටළු මස් තියෙනවා කියලා මම දන්නේ ගොඩක් අය දන්නේ නැහැ. ගන්න තියෙන කොහෙද මේක ලංකාවේ? ගන්න අපේ අවුට්ලට් වල තියෙනවානේ. NLDB අවුට්ලට් ඔක්කොගෙම වගේ තියෙනවා. රයිට්. එන අපිට පැකට් දෙන්න ලහිරු පැකට් කීයක් විතර ගන්නද? 6ක්. අපි පැකට් 6ක් ගමුනේ කිලෝ 3ක් විතර වෙන්න. අපි කිලෝ දෙකකින් කරියක් ගාමු කිලෝ එකක් තියාගමු බාබකියු පාරක් දාමුනේ. අදෙන්න පට්ට ආතල්ලක් ගන්න පුළුවන් නේ. ඔව් රෑ ගන්න පුළුවන් ආතල්ල. නියමයි. right. අපි අංකල් දෙන්න මට. alright. අපි සෑහෙන දුරකින් මේවා තියෙන්නේ. ඒක දාන්න තැනකුත් නෑ. පරදිසියට. ලහිරු මේක එයාපෝට් එකක් වගේ නේ. මේක එයාපෝට් එකක්ද පාරක්ද? එයාපෝට් එකක් වගේ තමයි තනිකර. බයිපාස් රෝඩ් නේ. ඇත්තටම හයිවේ එක වගේ. හයිවේ කියන්නේ නියමයි. අංකල් ඉස්සරහා තමයි මඤ්ඤං වෙන හන්දිය තියෙන්නේ. ඒවද? ඔව් ඔව්. අර පාරවල් පහක් කෙලින්. ලංකාවේම මම හිතන්නේ දෙකයි තියෙන්නේ ඔහොම. ඒවද? ඔව් ඔව්. පාරවල් ඔහොම පහකට බෙදෙන. මට නම් හිතා ගන්න බෑ මේකට අපම කොහෙට දාන්නද කියලා. මේ ඕන්නම් ගහලා තියෙනවා. හොයා ගන්න බෑ මොකද හදිස්සියට. කොහෙද කොහෙද දාන්නේ? අම්මට මංජන් නේද? රැක පයින්නවා අංකල්. නම ඈ. ඔව් ඈ. මාර ආතල්ලෙකුත් තියෙනවා මේක යද්දී ඈ. මාර ආතල්ල. ඔව්. මඤ්ඤං තමයි ඉන්නේ. නියමයි. හරි පාට වැටෙනවා නේ. හරි පාට වැටෙනවා. දැන් අපිට ගියාගේ ෆාම් එක පැත්තට. රයිට් රයිට්. මං ඒක අංකල් මුලින්ම මේ මඤ්ඤං හන්දි පැත්තට ගෙනාවේ. මඤ්ඤං කරලා ගන්න ඕනේ කෙලින්ම. මේ තියෙන මේ අංකල් ෆාම් එක මේක තමයි මේන් ගේට් එක නේ. මේ මේන් ගේට් එක මේ කිරි බෝතල් දෙක තියෙනවා. අරේ සේල් සෙන්ටර් එක මඩකලුවේ පැත්තෙන් ආවොත් බයිපාස් එකට දාලා. ඒ කියන්නේ වම් පැත්තේ තියෙනවා කිරි බෝතල් දෙක. රයිට් රයිට්. ඒ වගේම මඤ්ඤං හන්දියෙන් ආවොත් දකුණු පැත්තේ තියෙනවා කිරි බෝතල් දෙක ඕන කෙනෙක්ට බලන්න. මේක තමයි එන්ට්‍රස් නේ. ඔව් එන්ට්‍රස්. යා.
ලස්සනයි අයියා. කලින් දැකලා තියෙනවා? නෑ පුතා. මේක මේ මොකද මේ වගාව? මේකට කියන්නේ සෝගම් කියලා. සෝගම්. ඔව් අපි කිව්වත් ඉදල්ලිනිකෝ කියන්නේ. ඉදල්ලිනිකෝ කියනවා. ඒ නම තමයි මිනිස්සු ගොඩක් අය දන්නේ. ඔව්. සෝගම්නේ. මේක වගා කරන්නේ මේ මොකටද සාමාන්‍යයෙන්? අපේ ඉන්නවා සත්තු කියන්නේ අපි මීහරක් ඉන්නවනේ. ඒ කියන්නේ හරක්ක තමයි අපි වගා කරන්නේ. දැන් අපි සාමාන්‍ය ෆාම් එකේ මේ සෝගමුත් කරනවා බඩරින්ගුත් කරනවා. ඔය දෙකෙන් අපි ගත්තොත් එහෙම අපිට මේ සෝගම් හදන එක ලේසි. බඩරින් වලට වඩා. ඉතින් මේකේ දැන් එකපාරක් කැපුවාම සාමාන්‍යයෙන් ආයෙ එනවා රිකිලි දදා එනවා සාමාන්‍ය 4-5 පාරක් කපන්න පුළුවන් අපිට. පොහොටිය ගහන්න විතරයි මේක තියෙන්නේ. රිකිලි දාලා ආයෙ හැදෙනවා. ආයෙ රිකිලි දාලා ආයෙ නට දාන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍යයෙන් වාසිනේ. ඔව් වාසි සාමාන්‍යයෙන් දවස් 60කින් 65කින් වගේ අපිට කපලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි පැන් රසක් තියෙනවා. ඔව්. සත්තු කන්න හරි ආසයි මේක. රයිට්. මේක දැන් මේ වැහි කාලේට වතුර තියෙන කාලේට මේ මගා කරනවා. මගා කරලා ඉවරලා අපිට මේක මේ අපිට කල් තියාගන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි සයිලේජ් හදනවා. සයිලේජ් හදලා අපිට සාමාන්‍යයෙන් අවුරුදු 2ක් විතර ගබඩා කරලා තියන්න පුළුවන්. කියන්නේ පොලිතින් වලින් අපි ඔතනවා. අපි ගා මැෂින් එකක් තියෙන එකට ඔතන්න. ඔව්. දැන් අපි මේ සෝගම් ගත්තොත් එහෙම සෝගම් වගේම බඩරින්කුත් අපිට කපන්න පුළුවන්. අපි ගාව තියෙන සෙලිකල් කියලා බ්‍රෑන්ඩ් නේම් එකකින් එන හාවස්ටර් එකක්. ඒ හාවස්ටර් එකේ පැයකට සාමාන්‍යයෙන් කිලෝ 40000ක් කැපෙනවා. කියන්නේ කැපිලා ටේලරේට වැටෙනවා. ඒ කියන්නේ ඒ කපන්න අපිට ලේබර්ස් කම්කරුවෝ ඕනේ නැහැ. ඒ කියන්නේ ට්‍රැක්ටර් ඩ්‍රයිවරුයි තව එක ගෝලෙක විතරයි ඕනේ. හරි. එහෙම ගිහලා අපිට මැෂින් එකෙන් කපන්න පුළුවන්. ඒ කියන්නේ අපි මැෂින් පාවිච්චි කරන ඇත්තටම අපේ කම්කරුකින් කිය තියෙනවනේ. ඔව්. එහෙනම් මැෂින් එක අපිට හරි ලේසි. ඒකෙන් කපාගෙන ඇවිල්ලා පොඩි කෑලි වලට කැපිලා ටේලරේට වැටෙනවා. ඒව අපි අරගෙන ගිහලා පොලිතින් වලින් ඔතලා රැප් කරලා අපි කල් තියා ගන්න පුළුවන්. අපිට අවුරුදු 2ක් විතර තියා ගන්න පුළුවන්. ඊට පස්සේ පායන කාලේට සතුන්න කන්න දෙන්න පුළුවන් අපිට. ඔව්. ලොකු පායන කාලයක් වෙනවා. ඔව් ලොකු පායන කාලේට කන්න දෙන්න පුළුවන්. දැන් මේ දවස්වල නම් හරි ලස්සනයි නේ පොළොව පාරට තියෙනවා. ඔව් දැන් මේ තියෙන පොළොන්නරුව දැන් වැහි කාලේ පටන් ගන්න තියෙනවා. වැහි කාලේ යන්නේ. ඒක තමයි ලස්සනනේ. ඔව්. මේක පුතා අක්කර කීයකද තියෙනව ඔයගලගේ? ෆාම් එක ඔක්කොම අක්කර 1840ක් තියෙනවා අපේ. විශාල ෆාම් එකක් නේ. ඒ කියන්නේ ඉස්සර මේක අක්කර සාමාන්‍ය 8000ක විතර ෆාම් එකක් මේක. තිබිලා දැන් කාලයත් එක්කම ඔය එක රජයේ ව්‍යාපෘති වලට එහෙම අඩු වෙලා දැන් කොහමද අක්කර 1840ක් අම රිසර්වේෂන් එක සාමාන්‍ය අක්කර 2000ක් විතර අපේ ෆාම් එකේ තියෙනවා. තියෙනවා. ඔව්. විශාල ෆාම් එකක්. අපි ගා මීහරක් 1000ක් විතර ඉන්න ෆාම් එකේ. ඔව්. ඒ රජයේ තියෙන ලොකුම මීගාව ගොවිපළ මේක තියෙන්නේ පොළොන්නරුවේ. මේ ඔයගොල්ලෝ කර්ඩ් එක මාර රසයි. ඒ කියන්නේ ඒ කර්ඩ් එක දැනට දැන් මම හිතන්නේ ලංකාවේ තියෙන දැනට හොඳම කර්ඩ් එක තමයි NLB පොළොන්නරු ෆාම් එකේ තියෙන කර්ඩ් එක. ඔව්. පුතා මේ වටේ මෙහි අලි ඉන්නවනේ. කොහොමද අලින්ගෙන් ඔයගොල්ලෝ මේක පරිස්සම් කරගන්නේ? ඔව් දැන් ඇත්තටම අපේ ෆාම් එක ගත්තොත් දැන් අක්කර 2000ක විතර ලොකු ෆාම් එකක් නේ. මේ ෆාම් එකේ එක පැත්තකින් බෝඩරේ තියෙන්නේ වස්ගම ජාතික වනෝද්‍යානය සහ ජලගැලුම් නිම්න වනෝද්‍යානය තමයි එක පැත්තකින් මයිම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ කැලේ ඉන්න අලි සාමාන්‍යයෙන් හවසට අලි 150ක් 200ක් විතර ඇත්තටම හැමදාම ගොවිපළ තුලට එනවා. ඉතින් එනකොට අපි ඇත්තටම අලි ටික මුලින් පැන්නුවත් අලි ටික හැමදාම ෆාම් එකට කොහොම හරි එන්න හදනවා. කියන්නේ අපි වැටක් ගහලා තියෙනවා විදුලි වැට කඩාගෙන අලි එනවා. අපි සාමාන්‍යයෙන් රෑට දානවා අලි වෙලවන්න මුරකාරයෝ සාමාන්‍යයෙන් 10ක් විතර දානවා. 10ක් දානවා වෙනම ට්‍රැක්ටර් රථයක් දානවා අලි පන්නන්න. ඒ පැන්නුවත් ඇත්තටම අලි කොහොම හරි මේකට කන්න එනවා. මොකද ඒගොල්ලන්ට කන්න නැති නිසා මේ කෑම රස නිසා මේගොල්ලෝ හොයාගෙන මේකට එනවා. ඉතින් නිරන්තරයෙන් අපි සහ හැමදාම ගැටුම් ඇති වෙනවා ෆාම් එකේ. ඉතින් අලි සහ අපි ෆාම් එකේ කම්කරුවොත් එක්ක සාමාන්‍යයෙන් ගැටුම් නිතර ඇති වෙනවා. ඇති වෙලා ඉතින් ප්‍රශ්න ඇති වෙන අවස්ථාත් තියෙනවා. ඉතින් ජීවිතය වලට තර්ජන තියෙනවා. සමහරවිට අලි මිනිස්සුන්ට අපේ කම්කරුවන්ට ගහපු අවස්ථා තියෙනවා. ඒ වගේ ගැටලු තියෙනවා ඉතින් ෆාම් එකේදී. ලොකු සටනක් කරනවා මේකනේ. ඔව් දැන් අපි ගත්තොත් අපිට අවුරුද්දකට සාමාන්‍යයෙන් මිලියන 6ක් විතර යනවා අලි එලවන්න විතරක් මේ ෆාම් එකේ. ඒක. ගියදම. විශාලනිකුත් ෆාම් අලි වැටක් තියෙනවා ලේසි වැඩක්ද ඉතින් මේ අක්කර 1800ක් කියන්නේ. අපේ අලි වැට ගත්තොත් කිලෝමීටර් සාමාන්‍යයෙන් 10කට වැඩි දුරයි අපේ වැට. ඔව්නේ. කිලෝමීටර් 10ක වැට තියෙනවා. ඉතින් ඔය කොහෙන් හරි අලි කඩන්න පයින්නවා. ඔව් ඔව්. මේ අංකල් අපි යමුද තව බලන්න දේවල් තියෙනවා ෆාම් එක ගොඩක්. අපි ගිහින් බලමු. ඔව්. මේ මැල්ලුමක් වගේ මේ පොඩි වෙලා එනවනේ. ඔව්. ඒකයි මේක සයිලේජ් කියලා අපි එකක් හදන්න හදන්නේ. ඔව්. ඒක දැන් සතුන්ට ඉතින් මේ ඔය අපිට කඩේරුගු සෝගම් එහෙම
වැඩිපුර එක්සස් තියෙන කාලේ ඕක මේ සයිලේජ් කරලා ඉතින් කන්න නැති කාලේ කන්න දෙනවා අපි හරක්ට. හරි. මේකට කල්චර් එකක් කියලා එකක් දානවා. ඒ කල්චර් එක හදන්න ඔය මේ කිරි කර්ඩ් එකක්. කර්ඩ් දානවා. කර්ඩ් දානවා, සීනි දානවා. සීනි දාන මේකේ තියෙන sugar content එක වැඩි කරන්නේ. ඊට පස්සේ මේ ලුණු දානවා. ඒක දාලා ඒ කල්චර් එක හදලා තමයි මේකට ස්ප්‍රේ කරලා තමයි සයිලේජ් එක හදන්නේ. හරි හරි හරි. ඔව්. මේක පොත අකිව අර මික්සර් එක. අර ඒ මම දැන් අන්ට කලින් කිව්වේ. ඒකේ මික්ස් එක තමයි මේක. මේක ස්ප්‍රේ කරලා තමයි ඔය සයිලේජ් එක හදද්දී. හරි හරි හරි. ඕක ගහලා තමයි බේල් කරන්නේ. ඒක රැපින් කරලා. රයිට්. ඒ විදිහට. මේමයි. යන්කෝ අංකල් මැෂින් එක ඔපරේට් කරන විදිහ පෙන්නන්නෝ. කියන්නේ මේක පුතා ලංකාවේ අනිත් තැන්වල තියෙන ෆාම් වල තියෙනවා අංකල්. තියෙනවද? ඔව් තමයි අපේ ෆාම් වල ඔය ඩයග්‍රෑම් මේ ඊට පස්සේ මැල් සිරිපුර. ඒ ෆාම් වල බේල් මැෂින් තියෙනවා. එයාලත් ඉතින් වගා කරලා. එයාලා සයිලේජ් දාලා මොකද හැමතැනම ෆාම් වල සත්තු ඉන්නවනේ. ඒකට සත්තුන්ට කන්න දෙන ඒ විදිහ. එයා ගන්නවනේ. ඔව්. හරි. මම මේ ෆස්ට් ටයිම් දැක්කේ මේ මැෂින් එක. බලන්න මේ ලංකාවේ දැන් මේවා තියෙනවා කියන්නේ. ඔව්. නෑ ගොඩක් අය මේව දකින්නේ නෑ නේ ඉතින්. ඔව්. දැන් ඒක නම් මේ අනිත් ප්‍රොඩක්ෂන් උනත් වැඩි වෙනවා. සත්තුන්ගේ කිරි දැන් ලීර් කිරි වැඩි වෙනවා. ලීර් 4 තියෙන සතාගේ සාමාන්‍ය ලීර් 5ක් විතර එන්න පුළුවන්. මේකට කිරි වැඩි වෙනවා. බලන්න ලස්සන අර ගානට. බලන්න වෙන හැටිනේ. දැන් මේක මේ පැත්තෙන් පැක්කුනේ. දැන් කරන්නේ බටේ පැක් කරනවා. සම්පූර්ණ අංකල් මේක අර එයා ටයිට් වෙනවා ඊට පස්සේ කියන්නේ. ඇතුළේ තියෙන වාතය එළියට එන්නත් බෑ, එළියේ තියෙන ඒවා ඇතුළට යන්නත් බෑ. ඒකෙන් තමයි මේක හරියට සයිලේජ් වෙන්නේ. ඕගමටික් කැපිලෙද්දී අපි බලනවා අතන කොහොමද ඒ කියන්නේ මේ මට්ටමට මෙන්න ඕනේ. ඒකෙන් තමයි මේක බර තීරණය වෙන්නේ. ඕනනම් පොඩියට ගහන්නත් පුළුවන් බෝලේ. ඕනනම් ටිකක් ලොකු කරලා බෝලේ ගහන්නත් පුළුවන්. සාමාන්‍ය අංකල් සයිලේජ් කිලෝ එකක් සාමාන්‍ය රුපියල් 40ක් විතර වෙනවා. එහෙමද? ඉතින් බලන්නකෝ දැන් මේක සාමාන්‍ය කිලෝ 40කට ගැහුවොත් ඉතින් 40 වැඩි කිරීම 40 කියන්නේ රුපියල් 1600ක් විතර පටිනවා එක බෝලයක්. බෝලයක්. ඔව්. දැන් අර එක පැත්තක් එතුණා අංකල්. ඔව්. අනිත් පැත්ත රෝලේ ගහන එකනේ. ඔව්. දැන් හොඳට ටයිට් වෙලා තියෙන්නේ. ටයිට් වෙලා තියෙන්නේ. රයිට්. ඒ වුණාට පස්සේ කොළ පාට ගතිය යනකම් හිතනවා. ඊට මෙතනින් අතින් කඩලා දානවා. හරි හරි. අයිත් මේක ගැලවෙන්නේ නැහැ අංකල්. ගැලවෙන්නේ නැහැ නේ. ගැලවෙන්න ඕන නම් අර කටරකින් කපලා තමයි අයින් කරන්න ඕනේ. නිකන් ගැලවෙන්නේ නැහැ උට. ඔව්. මාසෙකින් මාසෙකමාරකින් සතුන්ට කන්න දෙන්න පුළුවන්. ඒක සයිලේජ් වෙලා තියෙන්නේ. එහෙම මේක හදාගත්ත එක අවුරුද්දක් අවුරුදු දෙකමාරක් විතර තියාගන්නත් පුළුවන්. ඔව්. මොකද අංකල් ට්‍රේන් ගන්න ටික. ඔව්. ලස්සනන්නේ නේ. මේක අංකල් සාමාන්‍යයෙන් මේ මල් ඔය රේන් ගන් මෙතන අපි මේ ඉරිගේෂන් කෑල්ලේ 89ක් තියෙනවා. මල් 89ක් තියෙනවා. ඊට පස්සේ ඔය රේන් ගන් ටික සේරම පවර් කරන්නේ සෝලර් වලින්. සෝලරෙන් යන්නේ. සෝලරෙන් තමයි යන්නේ. සෝලර් පැනල් අපේ 212ක් තියෙනවා. හරි හරි. ඒකෙන් තමයි මේ සම්පූර්ණ මේ ඉරිගේෂන් සිස්ටම් එක යන්නේ. ඔය එක මලකින් සාමාන්‍යයෙන් අක්කර 2කමාරක් විතර වටේ වදිනවා. ඔයගොල්ලෝගේ වැවේම වතුර. අපේ දැන් මෙතන ෆාම් එකේ ජයවැව කියලා එකක් තියෙනවනේ. ඒ ජයවැවට තමයි මේ පොම්පේ දාලා වතුර අරගන්න තියෙන්නේ. ඒ කියන්නේ හැම මලක්ම හිමීට අංශක 360ක් වෙන්නම කරගෙනවා. හරි හරි හරි. ඔව්. ඒ කියන්නේ දැන් මේ හරියට තේ. ඔය අර ළඟට ඔය බයික් කියලා තියෙන්නේ. ඔය හරියට වෙනවා. එනවනේ. අංගල්ට ගියා නම් පොඩ්ඩක් අඩින් කෙනාගෙන එන්න පුළුවන්. මට ආසයි යන්නේ මාර අමාරුවක් තියෙන්නේ. ගේමක. ගොඩක් වෙන්නේ නේ. මාර සනීපයක් ඉනි කාස්ට අවුවේ ඇවිත් හිටියේ නිකන් මේ දිව්‍ය ලෝකේ ගියා වගේ වතුර ටික වැදුනට පස්සේ මාර සනීපයි.
මේ තමයි මේ NLDB එකේ නවතන. ඒගොල්ලෝගේ සර්කිට් බංගලෝ එක. මම මේ පිමීට ඇවිදගෙන ආව මම දැක්කා එතන ඉඳලා මේ මෙතන මේ මුර කුටියක් තියෙනවා. මට ආසයි තුනට ඇවිල්ලා පොඩ්ඩක් කතා කරලා බලන්න මේගොල්ලන්ට ගොඩක් අත්දැකීම් ඇතිනේ. අලි කතන්දරනේ. මට ඉතින් ආසයි තුන පොඩ්ඩක් ඒ කතන්දර ආගන්න. ඉතින් අපිට කියන්නකෝ ලෙස්ලි වාගේ අත්දැකීම්. මම මේකේ තමයි ඉපදුනේ. ඔව්. මං එදා ඉඳලා මේ තමයි හිටියේ. ඔව්. කොළනඩු ෆාම් එකේ. පොඩි කාලේ ඉඳලා මේකේ තමයි මං වැඩ කරේ. අම්මා තාත්තා මේකේ වැඩ කරා? අම්මා තාත්තා ඔක්කොම මේකේ තමයි වැඩ කරේ. ඒ මං අර කරුණ කාලේ ඉද්දි මම ඉතින් අර යාළුවලා හිටියා ඉතින් කෙල්ලෙක් එක්ක. මම ඇදලා හිටියේ සුදු පාට සූට් එකක් නේ. මහත්තයා දන්නේ නැති අර මාටින් ෂර්ට් කියලා හැම තියෙනවා. ඉතින් අපි කොළු කාලේනේ. ඔව් තරුණ කාලේනේ. තරුණ කාලේ ඒ ෂර්ට් තමන් ඇඳගෙන හිටියේ. ඒතකොට ඉන්නකොට මම ගිහිල්ලා පොඩි අඩියක් ගහලා. ඔව්. එනකොට එයා පාම් එකේ හිටපු අලියා මේ කොහොම හරි එළවනකොට මට පැන්නුවා. එන්නෝගේ මේ පැත්තෙන් ආවා මම ඇදගෙන වැටුණා වලක. ඔව්. වලේ වැටුණාන් පස්සේ මේ අලියා මන් ළඟට මේ වගේ ඔය වගේ ඇවිල්ලා වෙලා හොඬේ ඉස්සුවාම. අලියා කෑ ගැහුවද? නැත්තම් කෑ ගැහුවා කියන්නේ හොඬේ උස්සන් ඉතින්. කෑ ගහන්න නැතුව. ඔව්. ඒක ඌත් බය මිනිස්සු දැක්කම මිනිහත් අලියා බය වෙනවනේ. ඌ බය වෙනවනේ. බයට තමයි ඉතින් අලුතුරු කරන්නේ නේ. කරන්නේ ඒකනේ. මං හිතාගත්තා ඉතින් අලියා දැවලා දෙයිය බුදු මතක් වුණා ඉතින් මං ඉවරම තමා කියලා. මගේ වෙලාවට අලියා කෑ ගහලා අහපව හැරුණා. හැරුණාන් පස්සේ මම නැගිටලා ආපහු දුවගෙනම ආවා. පාම් එකේ මිනිස්සු කියන්නේ හැම තැනම මේ වෙනකොටත් අලිය එහෙම නැහැ මිනිස්සු ওই පාම් එක ඔය හැම තැනම ඇවිදිනවා. ඒ කාලේ ලොකු මහත්තයා ඒ කාලේ නම්බර දානවා මෙහෙම. ගෙවල් දෙන්න. ගෙවල් නැහැ කොල්ලන්ට දෙන්න. ඉතින් මේ සෑහෙන ගෙවල් ගොඩක් තියෙනවනේ මේ කාලේ. ඔව් ඔය දැන් ඒව නටමුන් වෙලා. ඔව් පාළු ගෙවල් ඔය පාළු ගෙවල් ගොඩක් තියෙනවා. ඒ තරම් සෙනගක් මේකේ හිටියානේ. හිටියා කියන්නේ මේ ගෙවල් පේඩියක් තියෙන්නේ. ඔව්. ඔය කඩවල හිටන් තිබ්බා. ඔව්. ඉස්සර ෆාම් එක තිබ්බ හැටි කියන්නේ මේ හොඳට මේ තිබ්බා. මං කැඩුවා. අලි කැඩුවානේ. ඔව් අලි කැඩුවා. මට සිවේ. මාර සද්ද වදිනවා ඒක නේද? හැමදාම කඩනවා ඉතින්නේ. ඒ කාලේ පාම් එක කියන්නේ සෙනගත් ඒ වගේ. කිරි ඔප්පු මේ ගාලෙත් ගන්නවා. කොටලිය ගාලෙත් කිරි ගන්නවා. පාම් එකෙත් කිරි ගන්නවා. මේක ඇතුලේ ඒ කාලේ. කිරි එල හරක් මී හරක් දෙගොල්ලම හිටියනේ. කොම්ම හිටියා. ඔය දැන් ඔය මේ ටෝන් එක වදිනකොට ටෝච් ගාලා බලනවාද ඉතින්? ඉතින් මං ගහලා ඉතින් බලලා වැඩක් නැහනේ. අලි කොහොමද දැන් මේ ළඟ හරියවත් ඉන්නවද? නෑ නෑ මේ හරියෙන් කඩන්නේ නෑනේ මේ තියෙන වැට ඉතින් යනවා. දැන් ඉතින් මටත් අවුරුදු 67ක් වෙනවනේ ඉතින්. ඔව්. ඉතින් 67ම මේ පොළොන්නරු පාම් එකේ තමයි හිටියේ. ඉතින් මට ඇවිටක් කමද? කම්. කොටුවා ටිකක් තියෙනවට. උණු ටිකක් එහෙම ගාගෙන. ඔය කනවා දැක්කම හරි ආසයි. ඒ සුවඳට මං හරි ආසයි. බුලත් පිටේ. මම මේ පුවක් පුඩු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඔව්. කුරුමිනේ කොටිටොත්. මං ගෙඩියත් මේ ආදි කාලේ එකක් වගේ නේ. ඔව් ඉතින් හොඳ වයසක් ඇති. ඔව්. මේ මෙදින් දාගෙන. ඉතින් කොටනවා. දැන් මහත්තයා කොයි කාලේද ඉපදුනේ නිකන්? මං 62. අම්මට ඉතින් අපේ මල්ලිලාගේ වයසේ. අපි දෙන්න ලොකු වෙනසක් නැහැ ඇති. 62 50 නේ ඔව්. මින් පැලේ ඉන්නකොට පැල් කවියක් එහෙම කියන්නේ නැහැ. ඒව නැහැ නේ මහත්තයා. ඒ කාලේ පැල් කවි ඉතින් කියන්නේ මේ පරණ මිනිස්සුන්. පාම් වල මේ පැල් කවි කියන්නේ නැහැ නේ. පැල් කවි කියන්නේ හේන් වල නේද? හේන් රකින්නකොට නේද? ඔව්.
අලියනවට ඒවට ගත්සුට නැගගෙන එහෙමනේ ඒ කියන්නේ. අපිට ඒවා එච්චර මේ කන්නෑනේ. ගාලි ඉස්සරහ තියෙන්නේ ආම් එකේ. හැමදාම තනකො කොටේ අලියෙක් ඉන්නවා. එක මිනිහෙක් ඉන්නවා ඔක කොච්චරත් ඇදී ආපු ගාම ගල් වලින් ගහනවා. අලියට. ගාපුවාම අලියා කෙලින්ම පල්න යනවා ගාල ඇතුළට. එතකොට මං ගාලේ මුරුවා. මට එතකොට වයස ඇති අවුරුදු 25ක් විතර වගේ. අලියා පන්නනවා ඉතින් මම ගාල ඇතුළට දුවනවා. ඒකල මහත්තයා පාන්දර හරක් ගේන්න ගියා වේ. දෙක විතර එනකොට. ගාලේ ඉස්සරහම මේකට ගාව වටේ පන්න ගැහුවනේ අලියා. ගාලා මැරුවා එතන. අපේ තාත්තා තමයි මේ එතකොට අපේ තාත්තා මුර මේකේ තුවක්කුව තිබ්බේ. මැතින්නේ ගිහිල්ලා අලියා එල්ලවලා මිනිහ ගත්තා. ඔව් අය ඇත්තම සිද්ධිය ඔය. ආය බොරු කියනවා නෑ යම් හරියට මේ අලි ගාලා මිනිස්සු මැරුණානේ. ඔව්. තව කොටන්න ඕනද ඔබ? ඔව්. මේ රතු පාට වෙන්නේ මේ කොරවම්. හුණු දාන හින්දාද? මේ පාට එන්නේ. ලුම්කොල මට ඉත කරන්න මට බලනවා. මේ විටේ සුවඳට මං හරි ආසයි. ගොඩාක් කාලෙකින් විටක් කෑවා. බලන්නකෝ මේ වංගිඩියේ. ඒක දැක්කම හිතා ගන්න පුළුවන් මේකේ වයස. ගන්නකෝ රතු පාට තියෙන හැටි. දැන් ඉතින් විට කට එදාගත්ත කෙනේ දැන් ඉතින් වතනේ නැහැ නේ බොබ් ගෑනනේ. මම ගාලා. එහෙනම් ආන්සිල ඉන්න මම යන්න. මෙතන ඉඳලා මේ පාන්දර 5 මාට නැගිටින්න ඕනේ. 5 මාරට තියෙනවා පුදුම ලස්සන දර්ශනයක්. සන්රයිස් එක පුදුම ලස්සනක්. හරිම ලස්සනයි. අතන මොනරෙක් ඉන්නවා මේ අවුවට නිකන් ඉන්නේ. අවුව ඇටීගෙන එනකොට තමයි අයගොල්ලෝ අර පිළිරි දාන්නේ. අර ලස්සනයි. ෂා. මෙතන මේ වටේටම අලිවැට තියෙනවා. ඒ නිසා මේ කිසි දෙයකට බය වෙන්න වැඩක් නැහැ. මේ විශේෂත්වය තමයි නිදහසේ අලි ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් සත්තු ඉන්නවා. මේ මොනොරු ඉන්නවා. ආවෝ ඉන්නවා. මේ
තව කුරුල්ලෝ මං හිතන්නේ සෑහෙන ගොඩක් ඉන්නවා කුරුල්ලෝ. උදේම බැස්සම මේ හරිම ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය පොළොන්නරුව කිව්වම අපි හිතන්නේ නිකන් හරිම නිකන් වියලි හරිම කර්කශ පළාතක් කියලානේ. බලන්නකෝ මේක ඇතුලේ. කොළ පාට හිතා ගන්න බෑ මේ පොළොන්නරුවද කියලා. යන්න හිතනවා. උදේ 6ට විතර නැගිටලා ඇවිදින්න පටන් ගත්තා නම් මරු. Good morning, Dua. Good morning, Uncle. මේක තමයි අපේ නවාතැන අද. මේක පොළොන්නරුවේ කදුරුවෙල NLDB එකේ සර්කිට් බංගලෝ එක. ඉතින් මේ බංගලෝ එක බාර වෙන්නේ මේ අජිත්. ඉතින් අජිත් අපිට කියන්නකෝ මේකේ නවාතැන් කී දෙනෙකුට විතර ගන්න පුළුවන්ද? මේකේ පුළුවන් මහත්තයා ඉන්න 13 දෙනෙකුට විතර හිටිය හැකි. 13ක් සැපට ඉන්න පුළුවන් නේ. සැපට ඉන්න පුළුවන්. ෆැමිලි පිටින් ආවොත් පොඩි කට්ටියත් එක්ක 15ක් විතර ඉන්න 15ක් විතර ඉන්න පුළුවන්. හරි හරි හරි. ඒකනේ. ඒ කෑම බඩු ටිකක් අරන් ආවොත් ඔව් කෑම ලේසි නේද? ඔව් කෑම Tamanට අවශ්‍ය දේ කන්න ඕන දේ ආස කෑම ටිකක් අරන් ආවොත් හදලා දෙන්න පුළුවන්. හදලා දෙන්න පුළුවන් නේ. වටේටම අලි ඉන්නවා මොනරු හාවෝ ඒ සත්තු බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒක තමයි. මම දැක්ක මේ ගහේ වහනවා මේ මාව ලස්සන කුරුල්ල ගොඩක් නේ. 15ක් 20ක් විතර එනවා. කුරුල්ලෝ. මේ අලි වැටත් වටේ තියෙනවා නේ. අලි වැටක් තියෙනවා. අතන සිකියුරිටි කෙනෙක් ඉන්නවා. සිකියුරිටි. ඒ ආරක්ෂාව තියෙනවා. ඉතින් අලි ළඟට ආවට ඔව්. වටේට කරන්ට් වැට තියෙනවා. ඔව්. ඔව්. එන අජිත් අපි එහා පැත්තට බලමුද? මේ පැත්තට ලස්සනයි නේ. යමු. මම හිතන්නේ වැඩිම ලස්සන එහා පැත්තම නේ. ඔව් වැවුකුත් තියෙනවා මේ පැත්තේ. වැව තියෙනවා නේ. ඕකටද නෙළුම් වැව කිව්වේ? ඔව් ඕකට තමයි නෙළුම් වැව කියන්නේ. ඒක නෙළුම් වැව. ඒක නෙළුම් වැව දෙකක් තියෙන පොළොන්නරුවේ නේ. ඔව් එකක් මේක එකක් අරගංගිල පැත්තේ තියෙන එක නේ. ඔව් ඔව්. හරිම ලස්සනට තියාගෙන ඉන්නවා. ෂා. මේකට නෙළුම් වැව නිවාඩු නිකේතනේ කියලා කියනවා. ඔහොමත් කියනවා. මේ බලන්නකො මේ සල් ගහේ ලස්සන. ඉස්සර හැම පන්සලකම තිබුණානේ සල් ගස්. ඕකේ මල් ඉතින් හැමදාම තියෙනවා. හැමදාම තියෙනවානේ. මම දැක්ක උදේ දුව කඩනවා මල් ටික. අර මේ දවස්වල වැස්ස නිසා මේ ලස්සන තියෙනවා කොළ පාටට නේ. කොළ පාට. මෙතන නම් මරුයි තින්නේ කට්ටියට. මෙතන තමයි ගොඩක් ඉතින් ආපුවම කට්ටිය. මෙතන තමයි කට්ටිය සෙට් වෙන්නේ නේද? ඔව්. නියමයිනේ ඉතින්. ඔතන හැබැයි අලි යනවා. ඔව්. නියම. මෙතන ඇවිල්ලා ඉතින් බියර් එකක් ගාලා ඔව්. අලි ටිකක් බලාගෙන ඉන්න පුළුවන් නේ. අතින ලොකු වැවක්. ඔව්. වහරයක් අතර 30 40. ඔව් නේ. ඔව්. මේක කිඹුලුත් ඉන්නවා කියලා. ඔව් කිඹුලු ඉන්න ගොඩක්. ඔව්. දැන් මේ දවස්වල වතුර අඩුයි නේ. වතුර අඩුයි. දැන් ඉස්සරහට වතුර පිටනවා. ඔව් දැන් වැහි කාලේ ඉස්සරහට. එතකොට තාත් ලස්සන නැති මේක නේ. ඉස්සරහට පේනවා. එතකොට මේක තනිකර වතුර ඕක. ඔව් ඔව්.
අජිත් හවස කීයට වගේද අලි ටික බහින්නේ? අලි 2:00 3 විතර 3කට අලි ටික බහිනවා. අද බලමුකෝ අපි නේ. මෙතන ඉඳලා බලන්න පුළුවන් අලි කොහොමද ටික නේ. මෙතන ඉතින් කොල්ලෝ ටිකකට පට්ට සැපක් අරගෙන යන්න පුළුවන් තැනක්. ෂා මේ වුණු මේ පරිසරය. මාරම ලස්සන පරිසරයක්. කොල්ලොන්ට ඇවිල්ලා සින්දුවක් කියලා ඕනෙම සද්දයක් දාලා යන්න පුළුවන්. මොකද මෙතන පලාතකවත් මේ කිසිම කෙනෙක් නැහැ. මාරම පරිසරයක්. මොකද කියන්නේ අද මේ අපි අද බාබකියු පාටියක්වත් දාමුනේ. එම් සෙට්ටම් හවසට. මේ ඉන්නේ අජිතුයි පුෂ්පයි. ඔයාලා එනවා නම් මේ දෙන්න තමයි ඔයාලව බලාගන්න ඉන්නේ. මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ මේ හරක් ටික ගාල් කරන මේ හට් ටික බලන්න. ඒකත් ඉතින් විශාල ඉඩ ප්‍රමාණයක තමයි ඒගොල්ලෝ ගාල් කරන්නේ. මේගොල්ලෝ දැන් මේ වෙලාවට ගාල් කරලා රැට ඉන්නේ ඔය හට් අස්සේ තමයි. මේ තමයි දැන් මී හරක් ටික ගාල් කරන තැන. අර පිළිදෙන බබා හරක් බය වෙලා ඉන්නේ. මේ වෙලාව තමයි මේ කිරි ගන්න වෙලාව. මේ බලන්න මේ හරක් ටික කලබල වෙලා ඉන්නවා. අපි ආවට පස්සේ අපිට දැන් ඇතුළට ගිහිල්ලා බලන්න විදිහක් නැහැ. මේ හරක් කලබල වෙයි කියලා තමයි දැන් මේගොල්ලෝ කියන්නේ. ඒ නිසා අපි මේ හරියෙන් පොඩ්ඩක් බලාගෙන යමු. මේ මෙතනින් කිරි අරගෙන ගිහිල්ලා තමයි අර අතන ඒගොල්ලෝගේ මේ ලැබ් එකට ගිහිල්ලා කර්ඩ් එක හදන තැන තියෙන්නේ. මෙතන තමයි මේගොල්ලෝ මේ උදේ පාන්දුරම එකතු කරගත්ත කිරි ටිකෙන් කර්ඩ් හදන්නේ. අපි ඒක බලන්නේ පොඩ්ඩක්. Good morning පුතා. හෙලෝ අංකල් අංකල්. මොකද ඉතින්? අපි දෝපු කිරි ටික නම් ගෙලන්න වැඩේ පටන් ගන්න යන්නේ. right. හොඳ වෙලාවට මං ආවේ නේ. ඔව් දැන් පටන් ගන්න යන්නේ. හරි මට ඕක බලන්න ඕනේ පුතා. ඕක සිස්ටම් එක මම දැකලා නැහැ. මට හරි ආසාවක් තිබ්බ ඕක බලා ගන්න. මට කියලා දෙන්නකෝ කර්ඩ් හදන හැටි. දැන් උදේ අංකල් දැක්කනේ අතන අපි දෝපු කිරි ටික මේ ඉක්මනටම අපි එතනින් ට්‍රාන්ස්පෝර්ට් කරනවා මෙතනට. ගෙනල්ලා මේ මෙතනට ගෙනල්ලා ඊට පස්සේ අපේ මේ ටැංක් වලට පුරව ගන්න එක තමයි මෙතනින් කරන්නේ. ඒ කියන්නේ මේ ආපු කිරි අපේ ටැංක් එකට දැන් පුරව ගන්නවා. අර ආපු කිරි ටික අපේ ටැංක් පෙරලා ගන්න මෙතන නේද? මෙතනත් පෙරනවා. අපේ මැෂින් එකේ තියෙනවා ෆිල්ටර් එකක් ඒකෙමුත් පිරෙනවා. right. මේක හැමදාම වෙනවා ඉතින් නේ. හැමදාම උදේට වෙන ප්‍රොසෙස් වෙනවා. right. ඔක්කොම ලේඩිස්ලා දින්නේ උඩ මෙතන. මෙතන 3 දෙනෙක් වැඩ කරනවා. ෆැක්ටරි මිනිහ 3 දෙනෙක්. ඔව් 3 දෙනෙක්ගෙන් තමයි අපේ ෆැක්ටරි. right. අපි යන්න අංකල් එහෙනම් ඇතුළට ගිහලා බලන්න. අංකල් ඇතුළට යද්දී අපි සාමාන්‍ය අපේ හයිජීන් ඉඳන් එක දාගන්නවා ඔක දාගන්න. right. අංකල් ඇතුළට යද්දී සපත්තු ගන්නවා. right. යන්න අංකල්. right. මේක තමයි ෆැක්ටරි නේද? එන්න අංකල් මේක තමයි අපේ ප්‍රොසෙසින් යුනිට් එක. අංකල් දැන් ඉස්සෙල්ලා දැක්කනේ අර පැත්තෙන් අපි ටැංක් වලට පුරව ගන්න කිරි ටික. ඒවා මේ අර බට ලයින් එකක් කරා අපි මේ අපේ මේ වැට් එකට ට්‍රාන්ස්ෆර් කරනවා. කරලා දැන් මේ අර ආව කිරි ටික තමයි අංකල් මේ දැන් තාමත් පිරෙනවා. පිරලා ඉවරලා මේකේ තමයි අපි කිරි උණු කරන්නේ. ඉස්සෙල්ලාම අපි සෙල්සියස් 95ට කිරි උණු කරනවා. මේ ටැංකියේ මැද හිස් අවකාශයක් තියෙනවා. එතකොට අර බොයිලර් එකෙන් එන උණු වතුර මේ ටැංකියට පිරෙනවා. එතකොට ඒකෙන් අපි මේ කිරි සෙල්සියස් 95ට එනකන් රත් කරනවා. 95ට රත් කරාට පස්සේ සෙල්සියස් 95ට
රත් වෙච්ච කිරි එක සෙල්සියස් 65 වෙනකන් කූල් කරනවා. කූල් කරලා අපි මේ හෝමෝජිනස් මැෂින් එකට ට්‍රාන්ස්ෆර් කරනවා. අංකල් දැකලා ඉන්න සාමාන්‍ය අපේ කඩේ ගන්න තියෙන කිරිවල මේ කර්ඩ් එක ගත්තොත් එහෙම පැට් එක උඩින් බැඳලා තියෙනවනේ. අපේ කිරිවල එහෙම වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි අපි මේ විශේෂ මැෂින් එකක් යූස් කරන හෝමෝජිනයිස් එක කියලා. මේ හෝමෝජිනයිස් එකෙන් අපි සාමාන්‍ය කිරිවට මෙගාපැක්සල් 10ක විතර වගේ ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා. එතකොට ඒකේ තියෙන ෆ්ලැට් ග්ලොබියුල් පොඩි මේ ග්ලොබියුල් වලට කැඩෙනවා. පැට් එක උඩ බැඳුනම මේ අපිට කනකොට උඩ හරිය කෑවොත් විතරයි ලොකු රසයක් දෙන්නේ. අපේ මේ කිරි එක එහෙම නැහැ. හැම තැනම අර මේ පැට් එක එකම විදියට තියෙන හින්දා වෙනම හැම තැනම එකම රසයක් වගේ තමයි තියෙන්නේ. අංකල් මේක තමයි අපි අර පාවිච්චි කරන කල්චර් එක. ඒ කියන්නේ හෝමෝජනයිස් කරාට පස්සේ සෙල්සියස් 65 තියෙන කිරි අපි 42 වෙනකන් ආයෙ කූල් කරනවා. කූල් කරලා මේ කල්චර් එක අපි කරනවා. සාමාන්‍ය කිරි ලීටර් 500කට එකක් වගේ තමයි මේ පැකට් දාන්න තියෙන්නේ. මේකෙන් තමයි ඒ කියන්නේ කර්ඩ් එක හැදෙන්නේ නේද? ඔව් මේකේ තමයි බැක්ටීරියා වෙන්නේ. අපිට මේ කර්ඩ් එක හදන්න ලැක්ටෝබැසිලස් මුහුන් කරනවා කියන්නේ. ඔව් මුහුන් සාමාන්‍ය අපි කියන්නේ මුහුන් දානවා කියන්නේ. අන්න හරි. ඒක තමයි මේ සාමාන්‍ය අපි මේකෙන් කරන්නේ ඒ බැක්ටීරියා එකම තමයි ඉන්නේ මේකේ. රයිට්. ඊට පස්සේ අංකල් අර මේ 42කට කූල් වෙච්ච කිරි අපි මේ කල්චර් එක දාන්නේ මෙන්න මේ ටැංක් එකේ. ඒ කියන්නේ බටර් ලයින් එකක් කරා මේකට ට්‍රාන්ස්ෆර් කරනවා. ට්‍රාන්ස්ෆර් කරලා මේකේදී තමයි කල්චර් එක දාන්නේ. ඊට පස්සේ අංකල් ඊට පස්සේ අපි අපේ මේ කප් වලට ෆිලිං කරන මේ යුනිට් එකට ඒ කිරි ටික ට්‍රාන්ස්ෆර් කරගන්නවා. මේ තමයි අපේ ඉන්කියුබේෂන් රූම් එක. රයිට්. අරෙන් අපි කල්චර් එක දාපු කිරි මේ විදිහට අපේ කප් වලට පුරවලා පැය 8ක් සෙල්සියස් 42ක උෂ්ණත්වයේ මේ ගබඩා කරලා තියෙනවා ඔයාලගේ බැක්ටීරියා එකේ growth එක වෙන්නේ. ඒකෙන් තමයි මේ මී කිරි එක හැදෙන්නේ. රයිට්. හීට් එකක් තියෙනවනේ. ඔව් 42. හැමලේම මේ කොයිල් දෙකක් තියෙනවා. ඒකෙන් 42 උෂ්ණත්වය තියා ගන්නවා. මේ ෆෑන් දෙකක් තියෙනවා. ඒකෙන් වාතය හැම වෙලේම සංසරණය කරනවා. එතකොට මේ මුළු කාමරේ පුරාම එකම උෂ්ණත්වයක් තියෙන විදිහට තමයි. සෙල්සියස් 42 හැම වෙලේම පැය 8ක් තියෙනවා. රයිට්. පැය 8කට පස්සේ අපි මේ ඉන්කියුබේෂන් රූම් එකෙන් ඒ කර්ඩ් ඔක්කොම අපේ කූල් රූම් එකට ට්‍රාන්ස්ෆර් කරනවා. මොකද අපි බැක්ටීරියාවක් දානවනේ. බැක්ටීරියාවේ ක්‍රියාකාරීත්වය දිගටම වුණොත් ඒක ඇඹුල් රසයක් එනවා. ඒ හින්දා ඒ කියන්නේ අපේ ප්‍රමාණයට අපිට අවශ්‍ය ප්‍රමාණයට බැක්ටීරියාවේ ක්‍රියාකාරීත්වය වුණාට පස්සේ එතනින් පස්සේ අපි ඒක නවත්තනවා. ඒක නවත්තන්න කරන්නේ අපි යාගේ උෂ්ණත්වය තමයි පාලනය කරන්නේ. ඒකට අපි මේ කූල් රූම් එකට ඒ කර්ඩ් ටික දානවා. මේකේ අපි සෙල්සියස් 4 උෂ්ණත්වය තමයි තියාගන්නේ. මේ තමයි අංකල් අපේ කූල් රූම් එක. මෙතන ඉඳලා අංකල් අපේ මේ ඒ කියන්නේ කස්ටමර්ගේ අතර යනකම්ම මේ උෂ්ණත්වය තමයි අපි මේ දිගටම තියාගන්නේ. මොකද ලොරියෙත් අපි සෙල්සියස් 4 උෂ්ණත්වයේ තමයි ගෙනියන්නේ. අංකල්ට මතකද මං ඉස්සෙල්ලා කිව්වා අර අපේ කර්ඩ් වල තියෙන සුවේශීෂී ගතියක් අනිත් මේ සාමාන්‍ය ගන්න තියෙන කර්ඩ් වලට වැඩිය. මේ බලන්නකෝ අංකල්. අර උඩින් බැලුවම දැන් සාමාන්‍ය කඩේ ගන්න තියෙන එක පැට් එක උඩින් බැඳලා තියෙනවානේ. කර්ඩ් ගත්තම විදිනවනේ අර යෝදේ කියලා එකක්. දැන් ඕගොල්ලෝගේ යෝදේ නෑ. අංකල්ට මං අර ඉස්සෙල්ලා පෙන්නේ හෝමෝජනයිස් කියලා මැෂින් එක. ඒක හින්දා තමයි මේක වෙන්නේ. එතකොට ඒකෙන් ලොකු තියෙන මේ මේද ගෝලිකා කුඩා ගෝලිකා වලට කැඩෙනවා. එතකොට මේක උඩ මෙහෙම බැඳීමක් වෙන්නේ නැහැ. මුළු කර්ඩ් එක පුරාම පැතිරිලා යනවා. මික්ස් වෙලා තියෙනවානේ. මික්ස් වෙලා තියෙනවා. එතකොට රසය වුණත් හැම කටක් ගානෙම හොඳ රසයක් හම්බ වෙනවා. ඉතින් මට මම නම් කාලා තියෙන සුපිරිම කර්ඩ් එක තමයි මේ පොළොන් නරුවේ මේ ඕගොල්ලෝගේ ගහන මේ කර්ඩ් එක. රයිට්. මේ කිරි ගන්න ඉතින් කිතුල් පැණීම තමයි හොඳම අංකල්. ඒ වුණාට මේ වෙලාවේ අපි සීනි තමයි සීනි ටිකක් දාලා කාලා බලමු. සීනි ටිකක් එක කාලා බලමු. ඔව් මම ඉවැටි ඇති පුරා. සීනි වලින් තමයි පරිස්සම් වෙන්න ඕනේ. සීනි නැතුව බෑ ඉතින් මිනේ පොඩි පැණ්ඩස්සක් ඕනනේ. අකිලිය. ඒ වුණාට සමහර අය ඉන්නවා මේ කිරි මේ සීනි නැතුව නිකන් කන අයත් ඉන්නවා. මේ සීනියට පුතා හැපෙන්න ඕනේ. කර්ඩ් කනකොට ඔව්. පැණි ටිකක් දාලා සීනියට ටිකුත් දාන්න ඕනේ. එතකොට තමයි නියම ටේස්ට් එක එන්නේ. අර මං කිව්ව එක අංකල්ට දැනනව නේද වෙන මේ කිරිත් එක්ක අපේ වෙනසක් තියෙනවා කියලා. අම්මා. ඔක්කොම කැවෙද්ද දන්නේ නැහැ. මාරම ලහසයි. සුපිරිම කර්ඩ් එක. සාමාන්‍යයෙන් අපි කඩේ කර්ඩ් එකක් ගත්තම මේ යෝදේ තියෙනවද අපි යෝදේ අයින් කරලානේ කන්නේ සාමාන්‍යයෙන්. ඒක කන්න අමාරුයි පිටි වගේ. දැන් ඕගොල්ලෝගේ බලන්න මේ කර්ඩ් මේ යෝදේ නෑ. නිකන් යෝගට් එක. ඒ නිසා ගැලින්ම මෙහෙම කන්න පුළුවන්. කන්න පුළුවන්. ඒක ඇත්තටම ඔයාලත් කාලා බලන්න මේක තමයි සුපිරිම කර්ඩ් එක. මාරම රසයි. සුපිරි.
මේකට අපි අද හදන්න යන්නේ ගැටළු මසක්. අන්තිමට ගන්නවා තියෙන කඩේ ගන්න. මේක මම මේ අයිස් ටික තියනකම් තාත්තික තිබ්බා මේ. දැන් අයිස් ටික ගිහිල්ලා තියෙන්නේ. ඔය එලාම් එකක් වදිනවා හිනලවට. ඒ මේ වටේම අලිගඩ ගහලා තියෙනවා. ඔය කොයි හරි අලිගඩට හානියක් කරපු ගමන් ඔය ටෝන් එක වදිනවා. දැන් අපි හොඳට හොදලා ගන්නවා. මේකට අපි දැන් අපිට මේක කහ දා ගන්න. අපි කහ ටිකක් දාලා සෝදපුවාම වඩා හොඳයි වසල්. අපි දැන් මේ කහ වතුරින් හොදනවා අපි. Putar yang masih udah udah kebagan loh. ඊට පස්සේ අපි මේකට ලුණු ටිකක් දා ගන්නවා. ඊට පස්සේ අපි දානවා මේකට සියඹලා 4ක් විතර. ඊළඟට දානවා අපි තුන පහ ටිකක්. ඊට පස්සේ දානවා ගම්මිරිස් කුඩු. හරි. රයිට්. දැන් මේක අපි අතින්ම හොදා මෙද්දට හොමයි අනා ගන්න ඕනේ. මේක දැන් ඉතින් විනාඩි 10ක් 15ක් තියෙන්න අරින්න ඕන. එච්චරයි. අපි දැන් ලිප පොඩ්ඩක් බලන්න යමු. අපි අද ඉන්නේ පොළොන්නරුව NLDB ෆාම් එකේ සර්කිට් බංගලෝ එකේ. අපි අද මෙතන මේ බාබකියු පාර්ටි එකක් තමයි අරේන්ජ් කරන්නේ. අද ඉතින් අද මේ බැටල් මස් කරියක් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. තාච්චිය රත් වුණාට පස්සේ අපි දැන් පොල් තෙල් ටිකක් දා ගන්නවා. අපි ඊට පස්සේ ඉස්සරහම දා ගන්නවා මේකට සුදු ලුණු ටිකක්. සුදු ලුණුයි ඉඟුරුයි තමයි අපි ඉස්සෙල්ලා දා ගන්න ඕනේ. මේක ටිකක් බැදෙන්න ඇරලා තමයි අනිත් ඒවා ටික දාන්නේ. ගොඩක් වෙලා යන නිසා අපි මේ පාටියට කට්ටිය එනකන් මම බෙල්ලේ වැඩි පටන් ගන්න. දැන් අපි දානවා බී ලුණු ටිකක්. right. අපි ඒකේ වෙලම ගියා. දැන් මෙතන සුදු ලුණුයි ඉඟුරුයි බී ලුණුයි පොඩියට කපලා අපි මේක බෙද ගන්න ඕනේ රන්වෙන් පැහැෙනකන්. එන්න පුතා. කොහොමද? ඒකනේ බැටළු මස් එක දන්නේ. අනිවාර්යෙන්. අද මට රස කෑම එකක් දුන්නේ මෙයා තමයි දවල්ට. ඉතින් දු ඔයගොල්ලන් නිතර මේ කෝස් එක යනවනේ ගෙදරනේ. ඒකනේ.
කමලංකල් මං සපෝට් එක මොකක්ද දෙන්න ඕනද? අනේ පුතා මට උදේන මේ නයිමිරිස් ටිකයි දෙකක් විතර කපලා. ඔයාට කොහොම කට්ටයක් දන්නේ ඕනේ මේ. නයිමිරිස් තමයි කමලංකල්ගේ අනිවාර්යනේ. ඔව් පුතා. දැන් පුතා මේක පොඩ්ඩක් අඩු කරමුද? ඔව්. ගින්දර අඩුයි තියෙනවා අන්තිමට. මොකද අපි දැන් මේකට මේ මිරිස් කුඩු දානවා. ඔව්. මොනවද දාන්න ඕනද? ඔය ටික දාන්න. ඔක්කොම දාන්න. ඔය ටික දාන්න. right. ගින්දර චුට්ටක් දෙන්නද? දැන් ටිකක් දෙමු නේ පුතා. මම මොකද මම දරලිපේනේ ඔයා ඉතින් කෝස් එක යන්නේ. දැන් මිනිස්සු හරි ආසයි පුතා. දරලිපේ කෑම කන්න මාර ආසයි. ඒකේ වෙනම ටේස්ට් එකක් නේ. ඒ වගේ තැන් හොයාගෙන එනවා කෑම කන්න. රයිට් අපි මේකට පොඩ්ඩක් ලුණු පොඩ්ඩක් දාගමු මේකටත්. ගම්පි කරමිච්ච දාන්න පුතා මේකට දැන්. කමලංකල් කුරුඳු පොත් වෙන සල් කරාම නැටි. ඔව් ඒවත් දාන්න පුතා දැන්. මස් වලට පුතා කවම දාකවත් මුලදිම වතුර දාන්න හොඳ නැහැ. වතුර දාපු ගමන් මස් එක දියරක් ගන්නවා. තෙලෙන් තැම්බුණාට පස්සේ තමයි අපි සම්පූර්ණ තැම්බුණාට පස්සේ වතුර අවශ්‍ය නැහැ. තමයි දාන්න. මොකද මස් වලින් වතුර එනවා. වතුර ගොඩක් තියෙනවා පුතා. මම දැන් එනවා කැස්. හොඳ සුවඳ එනවා, කැස් එනවා. සුවඳයි ඔක්කොම එනවානේ. දැන් පුතා මේ මට මේකෙන් මස් හැන්දෙන්ද දාන්න හිමීට වට පුළුවන් දෙක. පුළුවන්. දැන් මේක සීසන් කරලා තියෙන අපි. මේකේ තියෙන්නේ ලුණුයි 3-5යි. ලුණුයි 3-5යි. ඔව්. ගම්මිරිසුයි. ඒ තුන තමයි ඔගේ තියෙන්නේ. දාලා හොඳට අනලා පැක් කරලා තියලා තියෙනවා. මේක දාන්න. හොඳ සුවඳක් එනවා. එනවානේ. එළු මස්, බැටළු මස් පුතා මේ කවදාකවත් තියෙන වහන්න හොඳ නැහැ. තියෙන වහන්න හොඳ නැහැ. ඔව්. මේක ඔක්කොම දාමුනේ. ඔව් පුතා ඔක්කොම දාන්න. මාර සුන්දරක් එනවනේ. ඒකනේ. බැටළු මස් නම් මම ෆස්ට් ටයිම් try කරන්නේ අද. ඔව් ඒක තමයි. ඒ වුණාට කමලංකල් ගහන එක අනිවාර්යෙන් කන්න ඕනේ. බැටළු මසට අපේ රට තාම හුරු වෙලා නැහැ. ගොඩක් අය දන්නේ නැහැ ලංකාවේ බැටළු මස් තියෙනවා. තියෙනවා කියලා. ඔව්. ඔව්. මේ බලන්න පුතා දැක්කනේ මම වතුර දැම්මේ නැහනේ. මේ බලන්නකෝ වතුර. ඇති වෙන්න වතුර එනවා. ඇති වෙන්න වතුර එනවා. ගොඩක් අය මුලදී වතුර දා ගන්නවනේ. ඒකෙන් තමයි මේ හරි රසෙ එන්නේ නැත්තේ. වතුර දාන්නම හොඳ නැහැ. දැන් ඔය පාන් එහෙම කනකොට පොඩි ටිකක් ඕනේ. ඒක පුතා ඉතින් වතුර ටිකක් දා ගන්නවා. පොඩි කියන්නේ වතුර. පොඩි කියන්නේ වතුර. මං කියනවනේ මේ. ඔයා කියනවා. මේ ඇති නේද? අල ටිකක් දාමු දුවසව. ඒසයි සරි. ඔව්. මොකද අපි අල දාන්නේ මේ අපි අද මේ කුරහන් රොටි තමයි හදන්න යන්නේ. ඒකට පොඩ්ඩක් අනිවාර්යෙන් අල ටිකකුත් කපලා දාපුවාම කරිය රසයි. අපි YouTube බලනවා කමල් අංකල්ගේ මෙන් බලනවායි. අර හිතුණා නිකන් හදලා බලමු අපි channel එකක් කරලා බලමු කියලා. අපි උයනවා අපි ඒ කියන්නේ ඒක අපේ රස්සාවනේ අපි එතනම ඉන්නවා උයනවා කෑම හදනවා ඒකත් එක්කමනේ. මේ සබ්ජෙක්ට් එක ඔයගොල්ලෝ යන්නේ නේද? කෑම කඩ යන්නේ එතන. ඒකින්ද ඒ නිසා මේ හදලා බලමු. හරි. රයිට් අපි දැන් අල ටික දාමු දුර. අපි ටිකක් මේ ලුණු බලමු දුර. බලමුනේ. බලමු මරු හැන්දක් ගෙන ලුණු බලන්න. බලන්න පුතා ලුණු. වාගේ කඩේ ටයිප් එකකටද? රසයි ඒක. නියමයි ආ. මාර ටේස්ට් එකක් නේ. රසයි ඒකනේ. බැටළු මාංශ එක සුපිරි මසක් නේ බැටළු මස. දැන් මේක පාඩුවේ තැම්බෙන්න අරින්න ඕනේ අපි. මොකද අල දැම්මේ මස් එක තැම්බුණාට පස්සේ දැන් අල එක තැම්බෙන්න දෙන්න ඕනේ.
දැන් එළු මස් බැටලු මස් හරම් මස් වගේ ඒවා ටිකක් වැඩිපුර වෙලා අපි කුක් කරනවානේ. ඔව්. එතකොට අල මේ මුලදිම දැම්මම අනිවාර්යයෙන් ඒක එකවර ඉදුණා නම් අල එක දිය වෙනවා. ඇයි කොච්චර වෙලාවක්ද? ඔව් මස් එක අපිට දැන් ගොඩක් වෙලා තම්බ ගන්නවා. නැත්නම් අල කන්න වෙන්නේ නැහැ. අල කන්න වෙන්නේ නැහැ. ඔකට සුවඳ වදින්නේ නැහැ නේ. පුතා අපි දැන් මේකට වතුර ටිකක් දාමු. වතුර ටිකක්. ඔව් අපිට දැන් රොටි කන්න නේ. පොඩ්ඩක් පොඩි ටිකක් ඕනේ. කමල් අංකල් ආසම නැති වැඩේ. ඔව්. දැන් සාමාන්‍යයෙන් රසය එන්නේ මන් නම් කියන්නේ ඔය අඩු ගින්දරේ තියෙනවනේ ටයිම් අඩු ගින්දරේ, ඔව්. එතනින් තමයි මස් එකට මේ රසය හැදෙන්නේ. ඒ පුතා මේ බැටල් මස් ටිකක්. මේ ටික මේ සීසන් කරා මේ බාබකියු කරන්නේ. බාබකියු එක. ඔව් මේකේ තියෙන බාබකියු සෝස් ටිකකුයි ගම්මිරිස් කුඩේ මිරිස් කුඩේ දාලා හොඳට සීසන් වෙලා තියෙන්නේ. සීසන් කරලා තියෙන්නේ. මේක පුතා එක ග්‍රිල් එකට දාමු නේ. ඒක තමයි. ඒ වෙලේ ඔය. ඔව් පොඩ්ඩක් ගසලා අරන් තියන්න. කමල් අංකල් බාබකියු ටික දැම්පා. හරිනේ පුතා. අපි වැඩි පටන් ගත්තා හිතියා දැන් පුතා ඔන්න මස් එක අඩු ගින්දරේ ගාන තැඹිලා තියෙන්නේ. කැල්ල ටේස් ගන්න තමයි තියෙන්නේ. ආ ඉතින් ගැමි ගෙදර චෙෆ් නේ බලන්නකෝ ටේස්ට් එක. නියමනේ. පට්ටම රයිට් දැන් කරිය නම් හරි. අපිට ඊළඟට තියෙන්නේ NLDB කොල්ලෝ ටික අපිට ලෑස්ති කරලා දෙනවා සුපිරි පාටියක්. අපි එතෙන් ගිහලා මොකද වෙන්නේ කියලා බලමු. වැඩි පණ ගාව නේද? හරි නියමයි. අපි බොස් එකීමුනේ. ඔව්. රයිට්. දැන් මෙතුමා අපි ගෙන්නේ ලස්සන සින්දු කියනවා කිව්වද? Right. Taking a bus kan bus. මල්ලංකල්ගේ පැටලු මස් කන්න යන්නේ අපි. අම්මට සිරි සුපිරි ඈ. කොළ බාබකියු කරපු බැටල් මස් එකක් කන්න. මරු first time in Sri Lanka නේ. සුපිරි බයිට් එකක්. මේ ෆස්ට් ටයිම් කන්නේ බැටල් මස්. Chicken. ඔයාලා ඉන්න
මේ අර කරන්ට් වැට ඕෆ් කරපල්ල බං කරන්ට් වැදිලා තව රෙද්දා cheers මොන තැනකට බාර් එකට ගිහලා වුණත් හොඳම බිබා ඒ පිෂුට් ටික මාරුනේ අඩේ ඒක මාර ලස්සනනේ මෙයා මේ ඔයා එක්ක යාළුකමක් හදාගන්න කතා කරන්න දරපු හේස නෑ සිරාවට කමල්ලංක කමල්ලංක ආගන්න කතා කරන්න වැඩන්නෑ කියලා ඒක ඉතින් අද ඔටෝ කොහමද සෙට් වුණානේ සෑහන ලාරුමේ අම්මට සිරි පැටලුම සමග කුරහන් රොටි සබගාලි මෙන්න උදා රොටියක් ගන්න කුරහන් රොටි කාලා බලන්න ටේස්ට් එක කොහමද කියලා බලමු කමල් අංකල්ගේ අතින් හදපු සුපිරි රොටියක් කාලා සුපිරි කරියක් වගේ පේනවා කොහමද තත්ත්වේ අම්මට සිරි සුපිරි එලගිරි කියලා වැඩක් නෑ ඇත්තටම පට්ටම රහයි මොකද බැටළු මස් කරියක් මගේ ජීවිතේට හදලා නැහැ. පළවෙනි වතාවට තමයි මම බැටළු මස් කරියක් හැදුවේ. පට්ටම රසයි යා. ඒක කුරහන් රොටියත් එක්ක නැගලා යනවා කියන්නේ නියමයි. අම්මා. සුපිරි. පට්ටම රසයි. පට්ටනේ. පට්ටරයි නේද? පට්ට රහයි. මේ අලගල කාලා බලන්න රහ අද මඩුවේ කඩි ගැනීමටම අල කැලේ රහ මට හවුස් මං කර මේමයි ඔය අලගෙන මුර කරද අල් මල් මම දැනේ මේ පොඩෙන් කන්න හම්බුනේ නැහැ අද තමයි කන්න හම්බුනේ කමල් අංකල්ගේ කෑම මාර රාජ අර ඇල්කොහොල් වල
රහයි ජීවිතේ සපර කිර කිර බල බලා රහයි ජීවිතේ ලස්සනතවිලා අත්සගලියේ නල්මක් ගිල්ලා ඇදියෙනු රහයි ජීවිතේ සුපිරි නේද? Doctors, nurses and engineers. ටක් නෙමේ ත්‍රීසම් එකක් බා අද සොලිඩ් කරා දැන් අවුරුදු 5ක් වෙනවා. බඩේ. කෝල් එකක් දෙන්නාම ඉතින් මේ කොහේ හරි ඉඳලා යන්න ඕන අනිවාර්යයෙන්. දැන් එහෙට ගියම් බර මෙහෙන් කෝල් කරාම බර මෙහෙට එන්න ඕන. වාඩි ජීවිතේ බඩු අමතක කරන උදේ ගොඩක් තියෙනවා ඉතින්. අලිය ගෝණෙන් බඩාත ගියා එක සැරයක්. ඒ කිව්වේ? ඔබට ඇත්තේ ගිහිල්ලා මහන්සි. ඒතර මේ වගේ හැරෙනා ඉදෝර කාලේ බත් කාලේ ගෝරාද වලේ බත් පා පොඩ්ඩක් ආන්දි නිකන් මේ තනකොලේ දිගරුණා. ආන්දෙලිනකොටම සද්ද යවුණා. මම මෙහෙම ආන්දරිටි. වදින්නේ කිරිය ළඟ. මම ආන්දුනා. කකුල් දෙක නමාගත්ත බෑගේ කියලා. හරිද? අලිය ඇවිල්ලා නතරුනේ මගේ බඩ උඩ ගිහින් ඕලි. මෙහෙම ඉන්නකොට මෙන්න මෙහෙම ඉතින්. මෙහෙම ඕනේ. අලියගේ. මම එහෙම හදන විදිය. ඉබ්බ කකුල පස්සට හැරලා ගියන්න අපෝ යන්න. මම දැන් අලිත් එක්ක ගිහින් ඉඳලාම දැන් හැමදාම අලිත් එක්කමනේ. දැන් හරි ඉතින් අර ඉච්චර හිතේ බයක් දැනෙන්නේ නැහැ ඉතින්. මෙහෙම දෙයක් තියෙනවා. දැන් ආමල් මිනිස්සු පස්සේ අලිය පන්නනකොට අලිය සින්කම් පන්නන්නේ නැහැ. අලිය කෑ ගහගෙන පන්නන්නේ. ආන්ගේ කෑ ගහලා සද්දෙට තමයි අපි බය වෙන්නේ. එතකොට තමයි මිනිස්සුන්ට එක එක දේවල් සිද්ධ වෙන්නේ. තමයි කකුල් පැටලෙ වැටෙනවා. මේ පාම්කද දෙකෙන් මරලා තියෙනවා. අර මෙහා පැත්තේ කතුමාල හදලා ඉන්නේ දෝමංගලේ. එතන දෙන්නෙක් මරුවා මතකද? එහෙම මරලා තියෙනවා. ඒ කට්ටිය වැරදි නිසා තමයි ඉතින්.
දැන් ඔය කෝල් එකක් එන්නේ මේ අලියෙක් ඉන්නවා කියලා කියන්නද? ඒ කට්ටිය දැන් මෙහෙමනේ දැන් මෙතන දැන් මෙයා මේ පැලේ ඉන්නවා. අලියෙක් මේකට පයින්ද නෙන්නේ. මෙයා අලිය බ්‍රේක් කර ගන්නවා. මෙයාට එලවන්න බෑ. බෑ අමාරුයි තනින්. එතකොට තමයි රැට්ටේ මට කතා කරලා මේ කියන එලවන්න යනවා. මම ඉතින් ඒ වෙලේ ඉලවන්න යන්න ඕන. රැට්ටේ පස්සේ දැන් අලිය පස්සේ රැට්ටේ එලවන්න යනවානේ. ඔව්. එලවන්න ගිහිල්ලා වෙලා නැවත රැට්ටේ හරවන්න පස්සේ ආපහු රැට්ටේ පිටිපස්සේ. හරි මම යනකම් ඉන්නවා එන්න බෑ. ඔව් දැන් නම් හරි වාගේනේ. මාරුනේ. ආයි මාමා. කොහොමද ආට් එක වෙන්න? මාර ලස්සනයි කියන්නේ මාර කලාවේ. ඉතින් පුතා කොහමද? හොඳයි මාමා. ඒකනේ මම ඉතින් කොහමද? කොළොන්නර ආවම අනිවාර්යයෙන්ම මම ඔයා බලන්න එනවා. මම කිසල් කිරි තුනක් කන්න දෙනවනේ. සල්ලි ගන්න ඉන්නද නේද? ඒව තමයි මාමා මෙතන එන කට්ටියට අපි කන්න දීලා තමයි ඉතින් ඔතන ඉස්සෙල්ලා පිළිගන්නේ. මාර ලස්සනයි මාර ආට් එක. කලාත්මක මේවා තමයි තියෙන්න ඕන බිස්නස්. මෙතන පුරුදු වුණා මාමා හොඳට මිනිස්සු දැන් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ නෙමෙයි දිම්ලාගල මේ මටකල පැත්තේ ඉඳලා වාහන එන කට්ටිය ඔක්කොම හොඳට පුරුදු වෙලා තියෙනවා. ඔව් මේ අදුරේ ටවුන් එකේ ඉඳලා ටවුන් එකේ මටකල පැත්තට එනකොට තියෙන කිලෝමීටරයක් විතර ටවුන් ඉඳලා කිලෝමීටරයක් විතර තියෙනවා. නේ. ඔව්. වම් පැත්තේ ෂොප් එක. නියම. ඉතින් කමු අපි කෙසෙල් ගෙඩියන්නේ. මාමා මේක CIC කෙසෙල් කියන්නේ මාමා. මේක CIC ලාද කරන්නේ. මේක වෙඩිපුර මාමා පිටරට යවනවා. අපි ලංකාව තමයි විශ්වාස කරන්නේ. මේ ඉඳලා දවස ගාන දැන් යනවා දැන් හොඳටම බිස්නස් එක යනවා මේ පිටරට පටවනවා. මේ කඩේට වඩා මෙතන පොඩ්ඩක් අද ලාභෙට දෙනවා ඉතින්. ගණන් අඩුයි. කඩේ මිලට වඩා අඩුයි. අඩුයි. ඉතින් දන්නවනේ දාන ගෙදර ඒ වගේ සබ්ජි වලට මිනිස්සු මෙතන එනවා. දාන ගෙදර වලටම ලොකුට අර යනවා. ඔව් මඟුල් ගෙදර වලට. මිනිස්සුන්ට කැමති මේ කෙසෙල් එකේ රසක් තියෙනවනේ මාම. දන්නවනේ ඒකට තමයි එන්නේ. අවුරුදු 5ක් විතර වෙනවා මාම මේක මෙතන. අවුරුදු 5ක් විතර කරගෙන කඩේ කරගෙන හිටියා අපේ මොසා. ඊට පස්සේ මෙතන දැන් අවුරුදු 5ක්. දැන් මේක බිස්නස් එකේ ව්‍යාපාරයට කෙනෙක් දිනුවක් තියනවා වගේ. දිනුවක් තියෙනවා අවුලක්. ඇත්තටම මේ දාන ගියක් මොකක් කර උත්සවයක් වෙලාවට පාට කෝල් එකක් දීලා ගන්න පුළුවන් මෙතන බෝතල් ගේට්ටුව පොඩ්ඩක් පල්ලයට මේ පාම් එක ඉස්සර ආවනම් මෙතන තොගමිලේම ගන්න පුළුවන්. මගේ නම්බර තියෙනවා. ඔබ දන්න කියන නම්බර 077යි 97යි 13යි 164යි. CIC කෙසල් කියන්නේ මේක. හරි. එනම වෙලාවටම ගන්න පුළුවන්. අයට නම්බරක් දුන්නොත් අපි මෙතන ලේස්ති කරලා තියෙනවා පෙක් කරලා. කෙසෙල් ඕන කට්ටිය මට කෝල් එකක් දෙන්න. සුපිරිම කෙසෙල් ටිකක් අරගෙන යන්න පුළුවන්. මාරම රසයි යා. නියමයි. පුරුදු කට්ටිය දිගට වෙනවනේ. ඔව් දිගටම හොයලා යනවා. මේගොල්ලන් එදා ඉඳලා එනවා. පරණ කස්ටමර්ස්ලා. හරි. ඕකේ. එමුදා තමයි. අපි දැන් දෙයක් දැක්ක. ඉස්සෙල්ලා කන්නේ ඇස් දෙකන්නේ. ඔයාත් ඉතින් එක දවසක් එනකොට කොහොම ලස්සනට තියනවා කියලා නේ මෙතන කතා කරන්නේ. එන්න කෙසෙල් ගන්න දාවේ. කලින් අරන් තියනද? නැද්ද අදද? මේක දැක්කම ගන්න හිතෙනවා නේ. ඒක අපි යෝගේ තමයි. අයිස්ක්‍රීම් ආවරම් පන්විලියක කොහොමද? අවුලක්. ඒකයි. කියනවා දැන් අපි තෝරන්ට වගේ මිනිස්සු එවිල්ලා ඒගොල්ලෝ තෝරලා ගන්නවා නම් අපිටත් සතුටුයි. දැන් අපි දෙන එකට වඩා ඒගොල්ලන් ලස්සනට තෝරලා ගෙනියන්න පුළුවන්. ඒක තමයි. එතන දැන් අතනින් එනකොට පේනවනේ වාගේ මේ ඔයා මේ ලස්සනට මේ හරි කලාත්මකව මේක ඉතිරලා තියෙනවා. ඒක ඇහැ ගැටෙනවා. අර ඉඳලා බලනකොට. අර ඉඳලා. එතකොට ඒකෙන් තමයි විහාරෙන් නතර කරලා මොකද්ද වෙයි කියලා බලන්න හිතුවා. ගොඩක් නෑ මේක දැක්ක ගමන් අර පිටරටින් එන කස්ටමර්ලා සුද්ධ ඉඳලා මෙතන ඉතින් නවත්තලා තමයි ගන්නේ. මේක ගොඩාක් කාල ආසාවෙන් දැන් තමයි හරි ගිහිල්ලා තියෙන්නේ. නේද? අපි දැන් අම්මලා අවුරුදු 3ක් තියෙනවා 3ක් දැන්. මේ ඉන්නේ නිස්සංක මට දැනගන්න ඕනේ මේ ෆාම් එකේ ඉතිහාසය පොඩ්ඩක්. 1965 65
66 ඔය වගේ කාලේ තමයි දන්නේ. ඒ දන්න කාලේ තමයි මේ ගොවිපළ හොඳටම තිබුණේ. මම ඉපදුනේත් මේ අපේ අම්මා තාත්තා වැඩ කරෙත් මේ අම්මෝ මාර කතාවක් නේද? ඉතින් අපි 10 දෙනෙක් හැදුනෙත් මේ එහෙම තිබුණු ගොවිපළ තමයි අන්තිමේට තිබිලා කොහොම හරි මේ කුසිකර්ම දෙපාර්තමේන්තුව තිබුණේ. කුසිකර්ම දෙපාර්තමේන්තුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කාලේ කැඩුවා. කල්ලා මේක සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කරා. අර වගා කිරිල්ල අනම්මන ඔක්කොම නැති වුණා එතනින් පස්සේ. මොනවද තිබ්බ වගාවල් ඒ කාලේ? සෝගොම් සොයා බෝන්ටි කව්පි මිරිස් බතල මඤ්ඤොක්කා කිරි තිබ්බ ඕන හැටියට. මේ සෑහෙන ගෙවල් ගොඩක් තිබිලා තියෙනනේ ඒ කාලේ. ඔව් ගෙවල් සෑහෙන ගෙවල් තිබුණා මේ. ලොකු ඒ ඉන්ටර්නෙට් එකේ තම වාඩි තියෙනවා. දෙමළ කට්ටිය මුස්ලිම් කට්ටිය තම මේකේ වැඩ කරා. ඔය අතර වටේම ඉන්නවා මේකේ වැඩ කරලා බැහැ ගන්න සේවකයෝ මේක හිටපු. ඒ කාලේ කොහොමද අලින්ගේ බේරුනේ? එතකොට එහෙම අලි නෑ. එනවා කලාතුරකින් තමයි එකෙක් අමාර එන්නේ. එහෙම නැතු අලි හිටියේ නෑ. මොන රුචි හිටියේ නෑ මේ විදිහට. රිලව් වඳුරු හිටියේ නෑ. දැන් ඔක්කොම සත්තු ටික වැඩි වෙලා නේ. අලි වැඩි වෙලා මොනරු වැඩි වෙලා වඳුරු රිලව් වැඩි වෙලා වගාවට ලොකු වගා කරනවා. මේ කාලේ වගා කරන තාම මිනිස්සු ගොඩක් කෑවේ බිව්වේ. කොටස් නෑ ඔක්කොම කඩාන වැටිලා. ඔව්. මොකද නෑ ඔය මිනිස්සු ඉන්න ගොඩාක් තියෙනවා ක්වාටර්ස් නේ අබලන් වෙච්ච ක්වාටර්ස් නේ. ඔව් ගොඩක් තියෙනවා. කොටලිය කියලා එහා පැත්තේ එකක් තියෙනවා. ඒකේ සම්පූර්ණම තව කොටස් තියෙන කැඩිලා බිඳිලා සේනග කියන්නේ ගම්මානක නැති සේනග සේවක පිරිස මේ ඔයපලේ හිටියා. ඒ සේවකන්ගේ දරුවෝ ඔය ඔක්කොම මෙහෙ ඇතුලේ වැඩිමුනේ ඔක්කොම මෙහෙ තමයි. ඔව්. ඒගොල්ලෝ දැන් පිට වෙලා තිනවා. තව ඉතින් අපි නම් තව මේ ඉන්නවා. මාත් තින මගේ අයියාත් ඉන්නවා එහා පැත්තේ. ඉතින් අපි දෙන්න විතරයි ඉන්නේ අනික කටින් අපිට ගිහිල්ලා ඔක්කොම. අපිට අර දිගට මේ ඉන්නේ දැන් ඕගොල්ලෝගේ දරුවනුත් මේ ආයතනෙන් වැඩ කරනවා. මගේ ෆාම් එකේ ලොකු පුතා විතරක් වැඩ කරනවා. අනිත් දෙන්න නෑ. කිලෝමීටර් එකක්. ඒ කියන්නේ ෆාම් එකේ ඇතුළේම ඉස්කෝලයක් තිබ්බද? අරක තමයි ඉස්කෝලේ තිබ්බේ. මේව තිබිලා ඉතින් මේකේ මේ ඉස්කෝලේ හොඳට ඉගෙන ගත්තේ දරුවෝ සිටියා. ඒක තමයි. අද විශ්වවිද්‍යාලේ ගිහිල්ලා එක ජොබ් කරනවා ඒ දරුවෝ. දැන් ලීසි නෑ මේවා ගොඩ ගන්න ඉතින් ලොකු මුදලක් එපා. මේක ඉතින් කරන්න පුළුවන් ඕන නිකන් සත්තු හදන්න පුළුවන්, ඌරු හදන්න පුළුවන්, කුකුළු හදන්න පුළුවන්. දැන් ඔය ගාල් ඕන තරම් අලුතෙන් හදන්න ඕනේ නෑ. ගාල් තියෙන ඕන තරම්. එළුව හදන්න පුළුවන්. ඒවා කරනවා ඉතින් ආදායම් තමයි ඉතින් කරන්නේ. අල්ලිනේ 6-7 වෙනකොට අල්ලි. එකෙක් දෙන්නේ නම් කමන්න. මේක රාජ්‍ය පිටින් එනවනේ. ඔව් ඒකනේ. ඊ අපි අවස දැක්කා අතන අලි රංචුවක් මෙන්න පල්ලෙයා. ඒක තමයි වැඩේ. සර්කිට් බංගලෝගේ ඉස්සරහ 6-7 වුණා නම් මිනිස්සුෙකුට හදිසියකට ටවුමට යන්න බෑ. බෙහෙත් ටිකක් ගන්නවත් තැන්න විදියන්නේ. ඔව් ඒකයි වැඩේ. දැන් සීලවතී ඉතින් උදේ වැට්ටපගේ මිනිස්සුයන් ඔය අලිය ගැහුවේ. ඒකනේ. එහෙනම් අය ගහපු පාරවල් වැදුනා නම් සීලවතී යද නෑ. ඔව් ඔව්. වෙලාවට එකක් වැදිලා තියෙනවා. මගේ නම කියන්න තමයි කෑ ගහගෙන ආවේ මං ගාවට. සුසිල් මල්ලි මට සුසිල් කියලා ගොඩක් කියන්නේ. සුසිල් මල්ලි කියන දුවකනා මම ඇල්ලවනවලු සීලවත. මට අලියා ගැහුවනි කිව්වා. ඔක්කොම කිව්වට පස්සේ මෙතෙන් එල්ල වැටෙන්න යනකොට අල්ලගත්තා. අල්ලගෙන තමයි ගෙට අරන් ගිහලා එහා පැත්තට ළඟ ඉන්නවා. එයාට මං කිව්වා පොඩ්ඩක් බලන්න කියලා. ඔව්. ඊට පස්සේ එයා බල්ලවිලා ගොම් මට නම් බෑ සුසිල්ලා කියලා. මං ආපහු ඕන දෙයක් කියලා ගිහලා බැලුවා. බලනකොට මේ ගැලවිලා මෙහෙට ඇවිල්ලා. ඊට පස්සේ තමයි ලොකු මහත්තයාට පණිවිඩය දැලා ඒගොල්ලන්ගේ දුව එහෙම හිටියා ඒගොල්ලන්ටක් කියලා. ලොකු මහත්තයා ඒත් එක්කම ආව ජාර කැබ් එකේ දාන ඉස්පිරිතාලේ එක්කන් ගියා. ඒ ගහපු පාරවල් වැදුනා නම් මැරෙනවා. හැම කෙනාටම මගේ අලි වඩලා තියෙනවානේ. නනා කියන්නේ අමාරුවෙන් බේරිච්ච වෙලාවලුත් තියෙනවා. ඒ වගේ මුණවල් දීලා තියෙනවා. අනන්ත පන්නලා තියෙනවා. සුත්තිරෙන් එක අතකින් වෙටි තියෙන එක සාධාරණයි හැංගිලා ඉඳලා හරි. ඔව්. ඒක මෙලෝදයක් මනුස්සකන කරගන්න නෑනේ. ඔව්. මේ මහත්තුරු ඉද්දී මේ මහත්තුරු දෙපාර්තමේන්තු කාලේට මහත්තුරු සේවකයෝ හිතේ තියාගෙන ඉන්නේ මේක අපේමයි කියලා. සේවකයෝත් එහෙමයි මහත්තුරු. ඒ හවසට බෝල ගහනවා ඕන තරම් සෙනග ඉන්නවලු කොල්ලෝ ඉන්නවා. ඔය සෙල්ලම් කරන හැමදේම මෙතනම ගම්මානයක් ඇතුලේ තින්නේ. ඔව් කෙලින්ම ගම්මානයක්. අය අපේ කියන හැඟීම තිබුණා හැම කෙනාගේම. අපි තා ලස්සන තිබ්බ පාම් එක. දුමර ලස්සන කර තිබුණු පාම් එක. මම ඉතින් පයින් ඇවිදගෙන යනවා. ඉතින් මේක ඇවිදින්න තියෙන නෝන තරම්. ඕ යන්න පුළුවන් අතරට. අතර පහ වෙනකොට යන්න ඕනේ. සර්කිට් බංගලකට නේද? ඊට පස්සේ තමයි එහෙනම් සුසිල් බොහොම ස්තුතියි. අතීතයේ කතා ගොඩක් මම වාගෙන් දැනගත්තා. මම මේ තව පොඩ්ඩක් ඇවිල්ලා එන්න. බොහොම ස්තුතියි. මම එනකොට මගදී ආරංචි වුණා මේ ගෙදර ඉන්නවා කියලා මේ අලියෙක්ගෙන් අනුතරක් වෙච්ච අම්මා කෙනෙක්. අපි පොඩ්ඩක් ඒ අම්මත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු.
මේ සිලෝති අම්මේ කොහමද මේක තමයි ජීවත් මේක තමයි ජීවිතේ නේද තනියම දෙන්නේ මේකේ තනියම ගොල්ලෝ ඉන්නේ අර තුන් කොනේදී මම ඉන්නේ මේකේ ඉතින් දැන් අවුරුදු කීයද මේ ගෙදර අවුරුදු 18ක් යනවා අවුරුදු 18ක් විතර නේද ගොඩක් අබලන් වෙලා ගෙවල් නේද ඕ මත්තයා මේක තමයි මත්තයා තෙමෙනව ඇතිනේ තෙමෙනවා මත්තයා තෙමෙනවා දැන් අඳලන් විතර මත්තයා තෙමෙන්නේ නැත්te ඒක ඉතින් ගොඩක් තිබුණොත් මේ දුවලා ගෙදරට යනවා නැත්නම් නිදා ගන්නවා මත්තයා ගොඩාක් ප්‍රශ්න ගොඩාක් තියෙනයි තමයි මේකේ ඉන්නේ නේ ඔව් බය බෑ මත්තයා කඩා වැටි කියලා එහෙන් බය රිලව් වෙනවා හේ ඔව් එතකොට Mama, අයින් මං එන්න මං කෙන් ඉතින් අම්මා වැඩ ඇරලා හැමදාම මේ පාරෙන් දෙන්නේ මේ පාර තමයි එන්නෙත් මේ යන්නෙත් මේ පාරේ උදේ හවස උදේ යනවා හවසට එනවා හවස එනවා එදා මං ගියා අපි කිරි කඩේට වැඩට එනකොට තමයි උදේ හරියට 7යි මහත්තයා වෙලාව මං එනකොට තමයි මේ පැත්තේ රිලව් අර ගහේ රිලව් මෙතන එනකොටම අලියා අතනට කෑ ගහනවා කෑ ගහනවා කෑ ගහනකොට මහත්තයා මම මොකද කරේ ආයි කරන් දෙයක් නැහැ මයි දරුවෝ තුන් දෙනෙක් ඉන්න දරුවෝ තුන මතක් කරගත්තා මං ඔව් ආයි ඉවරයි තමයි පුතේ මං කියලා මතක් කරගත්තා ඒකල මෙහෙම බලබල මං අලියා දිහා බලබල වෙනවා මහත්තයා දැන් ඔව් කොහොමද එන්නේ කියලා මං පණින්නත් බයයි දැන් මට දුවන්නත් බයයි ඔව් බලබල එනකොටම මෙයා මෙතෙන්ට ආවිල ඉවරයි මෙතෙන්ට ආවිලා දැන් කෑ ගහනවා හොඬ වැල මෙයා කර කර මොනවද කියනවා මහත්තයා මම කර කර කෑ ගැහුවා ඔව් කෑ ගමන් දැන් මම මරන් තමයි ඒ පාර මං කිව්වා මේ මට වන්තුරණ කරන්න එපා දෙයියා මම වැරටි යන ගමන් කිව්වා ඒත් එයා හිටගෙන කල්පනා කරනවා මහත්තයා දැන් එකපාරට මට ගැහවි මොනවද නැහැ මහත්තයා කල්පනා කෙරුවා පාර දැන් මට වදින්නත් බයයි මහත්තයා දැන් දුවන්නත් බයයි හිට ගන්නත් බයයි මෙයා දැන් බලාගෙන ඉන්න මයි දිහා මම මොකද කරේ පාර මම දැන් හිමීට මෙහෙම එනවා එහෙම එනේ ඇවිල්ලා මෙයා මම හිටගෙන මෙතන බලා ඉද්දි මම ආවා මහත්තයා ආවා මෙතෙන්ම ආවා මහත්තයා මම මෙහෙම බලෙන් පස්ස මෙහෙම බල එනකොට මේ මෙතෙන්ම ආවා මහත්තයා මම දැන් මෙතෙන්ම එනකොටම එයාත් මෙතෙන්ම ආවා ඔව් එයා මෙතෙන්ම ඇවිල්ලා බැලුවා මයි ආයෙසරයක් බලවලා මම මෙහෙම කොහොම වැන්දා මෙහෙම ගන්න දෙයියා මට මොනවද කියක් කරන්න මම අන්තුරක් කරනම වැරට යන ගමන් දෙයියා මම වැරට යන ගමන් මට මොනවද අන්තුරක් කරන්න එපා දෙයියා කියලා මට අඬ වැන්දම වදින කල්ලා එයා මේ හොඬ වෙලා මෙහෙම කිරුවා දැන් මට එතන මට ඇඟේ වැදුන්නේ මෙහෙම කිරුවා මහත්තයා මෙහෙම කරලා මෙතෙන්ට ඇවිල්ලා ඔහොම කිරුවා දැන් මම මේ මෙතන කොටයක් තිබ්බා මහත්තයා ඒ කොටේ ළඟ මෙහෙම කළා කොටේ ළඟ මෙහෙම මේ කොටේ ළඟ මෙහෙම වැටුණා මහත්තයා මෙහෙම ඔහොම වැටුණා ඔහොම වැටුණා කොටේ ළඟ වැටුණා නිකන් වැටුණා නෑ යා තල්ලු කරගෙන මට හොනේ තල්ලු කරා ඔව් හොනේ වෙලෙපා මම මේ වැටලා දැන් උඩු උස්සන්න බෑ මහත්තයා උඩු කලන්තේ වගේ මෙහෙම හිටියා ඔහොම හිටියා මහත්තයා ඔහොම හිටියාම ඉන්න කම දැන් එයා ඉස්සරක් ඇවිල්ලා මම ඉතින් බැලුවානේ ඔව් බලන කල මං දැන් නැකිටි නෑ මේ ඇහලා බලන්නත් බය මහත්තයා දුවන්නත් බයයි ඔව් අලියෙක් නේ අලියෙන්නේ මහත්තයා කොඩි බඩුවක් නෙවෙයි මහත්තයා මම මොකද කරේ අනේ දෙයියා මට මොනවත් ආයි මට වාද දෙන්න උත් යන්න දෙයියා මට මේ අමාරු මේ වැටිච්චේ කිව්වා අනේ මහත්තයා කීප විදිහේ මහත්තයා ගියානේ මහත්තයා ඒකල මං ආයි නැකිලවලා මම බැලුවා මහත්තයා මං ඉන්න මෙතන දැන් ඉන්නේ මෙතන ඉන්නවා එතන ඉන්නකොට බැලුවා බලනකොට මෙයාලා මෙහෙම කරෝ මේ මෙතන මහත්තයා මං හිටියේ මෙයා මෙතන ආවා ඇවිල්ලා ඔහොම කොළ මහත්තයා ඔහොම කොළ ගහපයි පයින් ගියා මේ මිස්තිනි මහත්තයා කකුල මම මේ තියෙන මහත්තයා මෙතන දැන් චුට්ටයි මහත්තයා තිබ්බ අයින් එන්න අයින් එන්න චුට්ටයි තිබ්බේ මෙතන මේ කම්බියක් දාලා මහලා තියෙන මහත්තයා ඒක තමයි ඔව් කන්නේ පාරනේ මං හිතා තරහට එයාගේ පාරනේ මේක නේද මහත්තයා එයා තරහට මහත්තයා පයින් ගියා ඔව් තරහට මහත්තයා ඒක ඊට පස්සේ මං දැන් නැකිට බෑ මහත්තයා කකුල අමාරු දැන් මට විතර මහත්තයා මෙතන මස්සුන් වගේ එල්ලෙනවා මට දැනෙනවා මහත්තයා දැන් කකුලේ පොල් විඩක් වගේ එල්ලෙනවා පොඩි කෝට් කැලක් තිබ්බ මහත්තයා කෝට් කැල අරගෙන හැරිමිටි ගගා ගියා ඒ වැක්කෙනවා දැන් අයියෝ ඕ මහත්තයා හැරිමිටි ගගා මෙහෙම කර කර ගියා මහත්තයා මොකද කරන්නේ මෙහෙම කර කර ගියා ඔව් කර කර ගියා හැරිමිටි ගගා එතකොට මෙතන ඉන්න මහත්තයා සුසිල් කියලා මිනිහෙක් අපෝ සීලක්කමට අලියා ගහලා දෙව කෑ ගහන් දුවන්නේ වරින් කියලා ඒක මම විතරද ගියා. ඒ වෙලාවට කවුරුත් නැහැ මහත්තයා. ඒ වෙලාවට කවුරුත් නැහැ. උදේ 7යිනේ මහත්තයා ඔක්කොම වැරට ගිහිල්ලා. ඒකල මේ ගිහිල්ලා ගෙදර දැන් මහත්තයා එච්චර මම දන්නේ නැහැ මොන වුණාද කියලා මට. ඉස්පිතාලෙම ගිහින් මම දන්නේ නැහැ. මේ අනතුරු වෙලා කොච්චර කාලද සිරියොත්? දැන් අවුරුදු දෙකක් විතර ඇති මහත්තයා. අවුරුදු දෙකකට කලින් නේ. දෙකකට. මට හොඳට මතකයි මහත්තයා අපේ ළමයි කිව්වට පිළිගන්නේ නැහැ. මේ මහත්තයා ඇවිල්ලා මෙහෙම කොන්ද මහත්තයා යන්තා මෙහෙම යන්තා. ඔහොම මම මෙතන කොන්ද තිබ්බා මහත්තයාගේ තමයි කොන්ද අමාරු මහත්තයා. එයාගේ කොන්ද මම තිබ්බා මහත්තයා පුකයාගේ පුක එනලා. මෙහෙම තිබ්බා මහත්තයා මම මෙතන. පිටිපස්ස. දැයිනෝ මහත්තයා අර කුරුත්තු කරනවා වගේ දැයිනෝ මට එතකොට. ඔව් දැයිනෝ. ඒ ඇඩුවේ නැහැ මහත්තයා මම. ඇඩුවේ නැහැ. ඒත් වැදගත් ගාම හිටියා. ඒකවල තමයි දැන් ඕනයක් කරපන් කියලා පාඩි හිටියා මම දරුවෝ තුන්දෙනා මතක් කරගත්තා. ඒකල කොන්ද තිබ්බා දැන් තිබ්බට නැගිටින්න බෑ. ඒ පාර
එමීට අර පැත්තෙන් කෑ ගගා ගියා. ඒ පර්තා මහත්තයා හැරමිට ගගා ගියේ. ඊයේ. දැන් දුකක් වින්ද මහත්තයා. ඒක. දැන් ගෙදර කායක දින්නේ? මං තනියම ඉන්නේ මහත්තයා. දැන් අපි දුවලා තින්නා මහත්තයා. දුවලා බලනවද? දුවලා බලනවා මහත්තයා. දැන් ඔය අලියගේ හට දුව බැලුවා මහත්තයා. දුවලා බෑන තමයි මහත්තයා වාහනේ යනගින් දාලා අරන් ගිහින් මම. හරි හරි. ඔව්. කොහමද? හොඳින් ඉන්නවා. අද මට දුව ඕනේ මේ පොඩි කප් එකේ තියෙනවනේ කර්ඩ් එක. ඔව් තියෙනවා. ඒකෙන් මට 20ක් විතර ගන්න ඕන. අපි යනවා නෙළුම් වැව පරණ යාළුවෝ ටික බලන්න. ඈ. කාල රස දැනිලා ඕනේ කිව්වද? අයියටයි. right. දුව අපි ඕක දාගන්න මොකේද? බොක්ස් එක උනත් දාලා දෙන්න. තිබ්බනම් මරු. තුන්දා. Okay. කොහමද අඳුරනද? ඔයාට පොඩ්ඩක් කතා කරලා යන්න ආවේ. ඉතින් කොහමද? මෙයා තමයි අපි දුම් කරවල එපිසෝඩ් එකේ මල්ලිකා මතකයි නේද? මේ ඉන්නේ වෙන්න මාත්‍යත් ඉන්නවා. අද දෙන්නම ඉන්නවා. කොහමද? ඒක තමයි. කොහමද බිස්නස් හොඳයි නේ? හොඳයි කවුරුන්නේ? කරන්න යනවා නේ. මෙයාව හොඳට මතකයිනේ කට්ටිය. මතකයි. ඒක එතන එදා ඇක්සිඩන්ට් එක කියා මැරුණ බස් එක පෙරලන දවසේ. එදා 11ක් එකපාරම 11ක් කිවරයි නේ. 11ක් ඉවරයි. ඒක තමයි. එදා මම දැක්කා වැඩ පටන් ගන්න නේද පාලන දෙකේ. මේ තාම මధుරෙන් ගේන්නේ බඩුනේ. ඔව් එහෙම තමයි. ඒ පරණ විදියම යනවා. ඊට පස්සේ මේ ටෙක්නික් එක අල්ලගත්තේ ඔයා තමයි. ලංකාවේ හැමතැනම දුම් කරවල තියෙනවා. නමුත් මේ ක්වොලිටිය නෑ. මෙයා තමයි නියමම දුම් කරවල එක නියමටම කරන්නේ. අර මේ සද්ද එන්නේ නෑ නේ. ඒ තරම්ම මරු. මේ ලූල්ලා නේ. ඒක ලූල්ලා. මේක ලේල්ලා. මේක ලූල්ලා ලේල්ලා. දැන් කොහමද මේ මල්ලිකා මේක 3000යි යන්නේ. මේක 3000යි. අරක 2500. මේක 2000යි. මේක 2000යි. කිලේ නම් ඈ ජය වේවා. ඔව්. හරි. අනේ බොහොම ස්තුතියි ඈ. එන්න බලන්න. සලකන හැටි අපිට. අපි අදාවා වරණ යාළුවෝ ටිකක් බලන්න යන්න. ඔයගොල්ලන්ට මතක ඇති නෙළුම් වැවේ නිල් කුරුමිට්ටෝ ටික මතකද? අපි බලලමු ගිහිල්ලා. හායි වාට්ටා කොහොමද? ඔයාලා වීඩියෝ එකක් කරා ඇත්තටම ඒක නැගලා ගියා නේ? ඒකනේ. කොහොමද? ඒකනේ ගමේ නිෂ්පාදන කියේ. කො සුරංග? සුරංග එන්න. ඉතින් ඇත්තටම කොහොමද? ලස්සන වෙලා වගේ දාරවල. බලන්නකෝ. දැන් සුරංග ලස්සනද? ඒ වීඩියෝ එකෙන් පස්සේ මානව සංවර්ධනය යන උපරිම නැගලා මේ යනවා. නැගලා යනවා දැන් නේ? කොහොමද සංවර්ධනය? මට ආරංචි වුණා මේක දැන් සංචාරක පුරයක් කරන්න මේ සල්ලි පාස් වෙලා කියලා. වීඩියෝ එකෙන් පස්සේ නේ? ඈන මුලක් පාස් වෙලා තියෙනවා. ඒක තමයි. මම දැක්කා කළු ගල් ගොඩක් බාලා තියෙනවා. පාරු වැඩි කරනවද? දැන් පාරු දෙකක් වැඩි කරනවා. දෙකක් වගේ එන්න තියෙනවා. දැන් අර මේ කට්ටිය නැති වෙලා තිබිලා දැන් එන්න ගත්තේ හින්දා පොඩ්ඩක් අලුත් වැඩියාවක් කරගෙන යනවා සම්පූර්ණ ගල් බාලා තින්නේ දැනට. ඒ ටික දාලා ඔක්කොම වැඩ ටික ඉවර කරන් දැන් තමයි හදන්නේ. කම්මහලින් කරන්නේ නේ? ඔව්. පිළිවෙල. ඔගොල්ලෝ ඉන්නෝනේ ඉන්න. එකා වගේ නෝබල් රිසර්ච් එක. කොහොමද ඒක වටේ ගානේ උදාහට වඩා මෙතන කොයිල බැලුවා 10 12ක් කර ඉන්නේ. මෙතනම කඩේ ගාව. තව පොඩ්ඩක්. ඒක තමයි සෙට් වෙන්නේ නේ? ඒක තමයි තේරුම් ගන්න ඉන්නේ. ආවත් එතන ඔක්කොම සෙට් වෙනවා නේද? මේමයි. මට මාර සන්තෝෂයි මගේ වීඩියෝ එකෙන් පස්සේ මෙන්න මේමයි යන්න. හැබැයි ඇත්තටම මාත් ඒ වීඩියෝ එකෙන්ම තමයි පොඩ්ඩක් සෙනග එන්න ගත්තා. ඔය කියන්නේ හැමතැනින්ම ආවා. දැන් මමනේ ඇත්තේ. මෙයා දීපු නම්බරේට තමයි කෝල් කරලා ගම ගොඩක් කරේ. ගොඩක් එන්නේ. රෑ එළි වෙනකන් කෝල් කරනවා. අපිට ඉන්න තැන් ඕනේ අපිට මේමයි අර අපිට අර පහසුකම් තමයි පොඩ්ඩක් මෙතන අඩුපාඩුවක් තියෙන අපේ එහෙම ඉල්ලලා තියෙනවා.
දැන් සුරංග දැන් මේ දවස්වල අලියනවද? මේ දවස්වල ටිකක් එනවා. අපිටින් එනවා. ඔව් තා ටිකක් කළා යනකොට එනවා. මේ දැන් ගෝයන් කපලානේ තියෙන්නේ. ගෝයන් කපලානේ තියෙන්නේ. දැන් පෞගිය දවස් එකේ ආව දිගටම. ඇතෙක් ඉන්නවා ලස්සන ඇතෙක්. ඇංගිනවනේ මත ලස්සන. ඔව්. මා ලස්සන පොට්ටේ මේ අක්කා. ඇඳලා තියෙනවා. වැඩි පේන්නේ නැහැ. එන්නේ ආන් ඒකයි වැඩි හැංගිලා තමයි වැඩිපුරම ඉන්නේ. එනවා කට්ටිය බලන්න මාර ලස්සන පුගේ දරුවා. තා බලලා යන්න දීපන්. කොහොම හරි ගිය මාසේ ආන්සේ බස් ඕන්නම් 4කට 5කට වැඩි ආවා. එහෙමද? ඔව් එක දිගටම හොඳයි යන්නේ. ඒ වීඩියෝ එක තමයි අපි අහන්නේ. අපි කමල් අංකල්ට කතා කරුවා මෙහෙමයි වාට කතා කරලා මෙහෙමයි කියලා තමයි යාළුවා. වැඩි දැන් කමල් අංකල් කරපු වීඩියෝ එකෙන් තමයි දෙනක ඇදෙන්න. හරියටම මේ උනේ නේ. ඒක තමයි. නැත්නම් කවුරුවක්වත් දන්නේ නැහැ මෙහෙම දෙයක් තියෙනවා කියලා. අර වීඩියෝ එකෙන් තමයි යන්නේ. නෑ දැන් අපි එනකොට හරි පාළු ස්වභාවයක් තිබෙනවනේ. ඊට පස්සේ තමයි මේ මට හිතුනේ අද මේක පෙන්වන්න ඕන ලෝකෙට. යන් දූපත පැත්තේ යන් අපි. මෙහි අර පායනවා වගේම තමයි වෙහිත් නේ. වහින්න ගියාම මේක වහින්න ගියාම වහිනමාය සුපිරියට දෙනවා නේ. දෙනවා කියන්නේ. අපි මේ දවස්වල පොළොන්නරුවේ අර NLDB ෆාම් එකේ වීඩියෝ එකක් කරන්න ආවා. මහත්තලා අර ඒ කියන්නේ අර මේවා හදන්නේ කිරි හදන කර්ඩ් එක හදන. අර මේ තව එන්න තියෙනවා ගල් ටියුබ් 60ක්. මේක අර උණු වතුරු ලින් ටික තියෙන දූපත වටේ මෙහෙම මේ කල්පනාවක් වගේ අර ගහලා ගහන්න යන්නේ. ගල ගහලා. අම්මෝ සෑහෙන ගල් ගොඩක් ගෙනල්ලා නේ. ඔව්. සංඝට මේ අපි ගල් උඩින්ම යන්නද? ඔව් නේ නැත්තම් මඩ නේ. එවන හොඳ ගල් ටිකක් වැල්ලා තියෙනවා. ඒක තමයි. ලොරිය ගන්න බෑ නැත්තම් තව මේකේ බාන්න ඉතින් ගලේ වතුර අඩු කරලා තියෙන්නේ. හරි. වතුර අඩු කරන්න මේ වහිනවා යන්න තියෙන්නේ. එන්නේ. දැන් හරි. දැන් ආයි මඩ නැහැ. දානවා ඒගොල්ලෝ කියන්නේ අවුරුද්දක් ඒ ක්‍රමයට මේ මාළු දානවා. හරි. අවුරුද්දකට ලක්ෂ 10ක් විතර වැටෙන්න ඕන. ප්‍රමාණය. ඒක දවසකට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන එක්කෙනෙකුට කිලෝ 20ක් ගේන්නේ. ඒ ගේනකොට ගණන් හදලා මේක කරලා දවස් 5ක වුණු දීලා හරි. මේක කරේ. ගලවලා දැන් ඒක කිලෝ 20ක් විතර එක්කෙනෙක්ට අවුන ඕගොල්ලන් හොඳයිද? කියන්නේ ඒ කියන්නේ කිලෝසක් නේ දැන් කෙලිම 12000ක්. අය 12000 ඊට පස්සේ සමිතිය වලට දෙන්න ඕනේ නේද? 1000ක් ගන්න දීලා යනවා. 10000ක් තමයි ඉතුරු කෙලිම. හරි. ඒක හොඳයි ක්‍රමේ දැන් සාමාන්‍ය කිලෝ 6 4 5 වම වෙනවා. ඔව්. මේ තව මාසයක් කමාරක් වෙනකොට ඔය වැඩි පටන් ගත්තට පස්සේ දැන් 5 6 ගමනම දැම්මම ආවා. මේක තමයි. ඒක මාසයකට සැරයක් අනිවාර්යයෙන්ම අපට මාළු නිදහස් වෙනවා. හොඳයි. තව අවුරුද්දක් යනකොට මෙතන ගොඩක් ලස්සන තියෙනවා. ලස්සන තියෙන්නේ. ඒක තමයි. අවුල නැතිවේ නේද? පැස්සේ. පානියක් නැතිවේ නේ? ඔව්. ලස්සනයි නේ වැඩි. ඔව්. දැන් පාන මල්ලු හපුවා? ඔව්. මං ජීවේ පොඩ්ඩක් හපුවා. මේ සුරංග මේ වාට පොඩ්ඩක් ගන්නවා. ඒක පොඩ්ඩක් එදා ඔයගොල්ලෝ අපිට සංග්‍රහ කරා මිල්ක් වලින්. අද මාත් අපිට මේවා කරුවා නේ. කරුලේ ගමු ටෝච් එක පොඩ්ඩක් හරවලා. වාරු කෝපේ. yes. Cheers. ඔන්න ගත්තා. ගන්න. කියන්න. තුකේ. නෑ හරි ලස්සනයි. නියමටම තිබ්බා දෙන්න. ඊට පස්සේ කොළඹ කට්ටියක් ආව කිව්වනේ මට කෝල් කරේ. ඔස්ට්‍රේලියාව. ඒ අංකල් ඔස්ට්‍රේලියාව ඉඳලා ආවද? අම්මා ඊට පස්සේ ඔක්කොම කට්ටිය ගියා. නිල්කුරු විතර. ඔව්. අපි ගියා යන්නේ. බස් එකෙන්. ඔව්. බස් එක අරන් ගියා යනවා. මාව අරන් ගියා. ඒකද? ඒ දෙවෙනි පිටින් නෑ කවස් එක. ඔව්. රටින් මහත්තයා ආපුවම අනිවාර්යයෙන්ම පිරිමි සෙට් එකක් එනවා. ගෑනු කට්ටිය එක්කෙන්නේ නැහැ. මහත්තයාගේ කෑම තමයි දෙන්න තියෙන්නේ දැන් ඈ. මහත්තයා අදපු විදිහට තමයි දෙන්න ඕනේ. මේ මාළු කරිය තමයි ගන්න ඕනේ. මාළු කරියම තමයි ඉල්ලන්නේ දැන්. ඔව් ඉදා ඔයගොල්ලෝ බලන්න. කියලා තිබ්බුදේ මහත්තයලා හින්දා ආපහු නැවත ගත්තා. ජනප්‍රිය වෙලා.
ඇත්තට මේක මහත්යලමට තමයි පින් දෙන්න ඕනේ. මේක නැත්තම් යට ගිහිල්ලා තිබ්බේ. ආවා මහත්යර තවත් අන්තෝස හිතේ මේක හොඳට හැදිලා තියෙනවා දැක්කන. ඇත්තටම අන්තෝස තිබ්බේ. මේ ඒ ටික හදලා දෙන්නම් කිව්වා කතා කරන්නේ. කැමරා ටික මහත්ය මේන් හදලා. එහෙම දැක්කා. නේ පුරදා ගත්තා. කොප්පේ. ලෙක්කද? chance එක ගන්න ඕනේ නේ. ඥානේ කඩි. අපි අර බෝල්ඩ් එක හදන ඉතින් දකින්න උඩ නිල්කුරු කුට්ට මාවලා. අපි කට්ටිය දැන් එහෙමද කට්ටිය කතා කරන්නේ? කඩේට යන්න නැහැ කෙල්ල කිව්වොත් දැකපු ගමන් නිල්කුරු කුට්ට මාව වෙනවා. නිල්කුරු පිට මාව. වීඩියෝ එක හදන්නේ. පාසියක් ගන්න ඒක මාරවත්තේ තියෙනවා බලන් ඉන්නත් ආසයි දෙනවා පට්ට කී හරි මේ කියන කතන්දර අනම්මන ඔක්කොම දැන් පෙලක් කැමරා අනම්මන තියෙනවා කිසි නෑනේ මේක. ඒක හරි පිළිවෙලයි අහගෙන ඉන්න ආසයි. ලස්සනට තියෙනවා. ඒක ලස්සනයි. ඒ කැමරාවේ හරි ක්‍රියයි. සුරංග වතුරේකෝ ඉන්න බෝනානේ. කිරියක් කාලයක් කිරියක්. යාය පළවෙනි මම මුර කිරියක් කාලයක්. ඕ මගේ පිට් එක මේ. ඒකනේ දදීප් සපෝට් එක. කොහොමද ඒ මහන්සිය දා කොහොමද වීඩියෝ එක බලද්දි මේ ෆෝන් එකේ බලලා හැමදාම මේ අපේ පන්දම නේද? කොහොමද කට්ටිය ඉන්නව නේද? තව කට්ටිය අඩුයිනේ. මම ඕගොල්ලෝ නිකන් අන්නේදී මේක යෝගට් ටික. අපි දැන් ඔය වැඩ කරලා කතා කරා මල් ගෑනේ. අලුත් සීරියල් එකක් පිළිවෙලවත් තමයි. ඇත්තටම සන්තෝෂයි. වලලැන්ඩත් ආවා. අනිවාර්යයෙන්. අපි කරු කරනවා. ඒක නෙමෙයි ආවේ. හැබැයි මේ යෝගෙට මෙලේ රාක්ලා මට පැණි නෑ. ආ පැණි විනා. දෙකක් කලවම්. පැණි ටිකක් හල්ලා. අප්පංගෝ මලකරත් නෑ. දෙකක්ම යන. ඔව් දෙකක්ම යන. ඕන හරිය දාගන්න ගාගේ පන්ති ඉන්නවා මම. My name is W. Siliviti. My වයස අවුරුදු 71යි. මම අවුරුදු 18ක් මේ ෆාම් එකේ වැඩ. මේ යන්න තැනක් නැහැ. ওই කෝටස් එක තමයි ඉන්නේ. තෙමිනවා කරන්ට් එක නැහැ. දුක විඳින තම මහත්තයා ඉන්නේ යන්න තැනම එළව යන්න ගොත් යන්න තැනක් නැහැ මහත්තයා අපිට. මට අපි දැන් මන දරුවන්ට යන්නත් නැහැ. ඔය ඉන්නේ උන් ඊයරත් මහත්තයා ගිහින් තෙමිනවා. ආඩාඩ බුද්ධිය කරකේ. යන්න තැනක් නැහැ මහත්තයා. දැන් මම නම් ඉවරදවස් ඉන්න ළමයි පවුනේ මහත්තයා ළමයි පස් දෙනෙක් ඉන්නවා. ඔව්. ඊයරත් තෙමිතේ මහත්තයා දුවලා ගෙදර මිලකට ඒකේ තෙමිනවා මහත්තයා. දුවලා ගෙදරත් තෙමිනවා. යන්න තැනක් නැහැ මහත්තයා යන්න ගොත් යන්න තැනක් නැහැ අපිට. හරි. මේ අම්මට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ අම්මගේ මේ ෆෝන් නම්බර් එක කියන්නේ දුවගේ නම්බර එකද? මේ ඔයාගේ අම්මගේ නම සීලවති නේද? මේ සීලවතිගේ දුවට කතා කරන්න 076යි 894යි 8යි 02යි 9. චමිලා කියන්නේ දුව නේද? මේ චමිලාට කෝල් එකක් දීලා මේ අම්මගේ විස්තර ටික ඔක්කොම අහලා ඔයාලට පුළුවන් උදව් කරන්න. හරි. එහෙනම් අම්මේ පරිස්සමින් ඉන්න. විශේෂයෙන් අලින්ගෙන් නේද? ඔව් ඔව් අලින්ගෙන්. බොහොම පරිස්සමින් එහෙට මෙහෙට යනකොට නේ කල්පනාවෙන් යන්න. මේ දැන් අපේ වීඩියෝ එක දැකපුවම කට්ටිය කතා කරයි. උදව් කරන්න ලෝකේ ඉන්න ඕන තරම් මාතුරු නෝනලා. එහෙනම් අපි ගිහලා. හොඳයි. බයි. 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 ආයෙත් නම් ගෝගල බලන්න යන්න. අපි දැන් යන්නේ උදේ පාන්දර මුදවාගත් කිරි ටිකෙන් කර්ඩ් හදනවා බලන්න. යන් අපි ෆැක්ටරි බලන්න. බැටළු මාස් නම් NLDB.
මං කාපු මේ රසම යෝගට් එක මේ කර්ඩ් එක තමයි මේ NLV යෝගට් එක. මේ කර්ඩ් එක. ගෙලියා නේද? අපේ කර්ඩ් Oh Maria. Hey! Where? Woo! Woo! මාර මාස දර්ශනයක් තියෙනවා උදේ පාන්දර 5:00 නැග්ගම මේ රැටත් විටින් පිට කනවද මිටක් එහෙම ගානක් නැහැ ඉතින් නිින්ද ගිහපුවම පස්සේ නිින්ද ගියා කියලා එහෙම කියන්න එපා මේ මාව කෙලියක් එන්නේ